समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුනච්ච පරං භික්ඛවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිඤ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේ චිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති සද්ධාවන්ත පින්නතුනි හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ සර්වෝදය විශ්වනිකේතන් සාමනිවහන මගින් මාසිකව පවත්වන දේශනා මාලාවේ 2025 වර්ෂයේ සතිපට්ඨාන දේශනාවන් අතර අද දවසට નિયમિતව පවතින්නේ කායානුපස්සනා සතිපට්ඨානයේ තුන්වැනි කොටස චතු සම්පජඤ්ඤ කාණ්ඩය. මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාරණය ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල තරුණ මහලු හැම කෙනාටම එකසේ ප්‍රයෝජනවත් වෙන ඊටාම සුවිශේෂ භාවනා කොටසක්. විශේෂයෙන්ම මේ සතිපට්ඨාන සූත්‍රය පැහැදිලි කරද්දී අපි සිහිපත් කළා නිවන් දැකීම මූලික කොටගෙන මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. නමුත් නිවන් දැකීම සඳහා පමණක් නොවේ ඉන් මෙපිට දුක් දොම්නස් දුරු කරගන්නට ඒ වගේම කාය පීඩා චිත්ත පීඩා දුරු කරගෙන සුවපත් ජීවිතයක් ගත කරන්න අර්ථ සම්පන්න ජීවිතයක් ගත කරන්න මේ සතිපට්ඨාන භාවනාවේ තියෙන වැදගත්කම. විශේෂයෙන් මේ චතු සම්පජඤ්ඤ කොටස යම්කිසි කෙනෙක් හරියට දෛනික ජීවිතේ පුරුදු පුහුණු කරගත්තොත් ඒ තනත්තාට තමන් කරන කියන ඕනෑම කාර්යයක් වගකීම් සහගතව අර්ථ සම්පන්නව අනර්ථය වළක්වාගෙන ස්ථානෝචිතව අවස්ථාවෝචිතව පැවැත්වීමේ හැකියාව තියෙනවා. වෙනත් වචනයකින් කියනවා නම් පරිපූර්ණ පෞරුෂයක් ගොඩනගා ගන්නට කෙනෙකුට මේ චතු සම්පජඤ්ඤය විශේෂයෙන්ම උපකාර වෙනවා. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනච පරම් භික්කවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. මහණෙනි
අර මුලදී බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවේ යටතේ ආනාපාන සතිය ඉරියාපත මනසිකාරය කියන මේ භාවනා ක්‍රම දෙක විස්තර කරන නිසා පුනච්ච පරම් භික්කවේ කියලා පටන් ගන්නෙ මහණෙනි නැවතත් තවත් කර්මස්ථානයක් මේ විදිහට දේශනා කරනවා කියන අර්ථයෙන්. මහණෙනි නැවතත් භාවනා කරන සතිපට්ඨානය දියුණු කරන තැනැත්තා මෙන්න මේ විදිහෙන් තමන්ගේ මනස පුහුණු කරනවා. කොයි විදිහෙන්ද? අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉදිරියට යනකොට පසුපසට එනකොට ඒතනත්තා සිහිනුවණින් යුක්තවයි ඒ කාර්ය සිද්ධ කරන්නේ. දැන් මේ සතිපට්ඨාන භාවනාවේදී ප්‍රධාන වශයෙන් සතිපට්ඨාන සිහිය පිහිටුවා ගැනීම තමයි මූලික කාරණය. හැබැයි විදර්ශනා භාවනාව සිද්ධ කරනකොට අපි මූලික හැඳින්වීමේදී සිහිපත් කළා අපිට සිහිය පිහිටුවීම ක්‍රම දෙකකට සිද්ධ කරන්න පුළුවන්. ඒකාග්‍රතා මූලිකව අපිට සිහිය දියුණු කරන්න පුළුවන්. ප්‍රඥා මූලිකව සිහිය දියුණු කරන්නට පුළුවන්. ඒකාග්‍රතාව මූලික කොටගෙන සිහිය දියුණු කරනකොට ඒ ක්‍රමය තමයි සමත භාවනා හැටියට අපි හඳුනාගන්නේ. එතන සිහිය තියෙන්නට ඕනේ. සිහිය මූලික වෙන්නේ ඒකාග්‍රතාවයට. එතකොට එහෙම සිහිය පුහුණු කරනකොට අපි උදාහරණයක් හැටියට කිව්වා අර විදුලි පන්දමක එහෙම නැත්නම් ටෝච් එකක ආලෝකයේ එක තැනකට ඉලක්ක කරනවා වගේ. ඒක අවශ්‍ය නම් අපිට විහිදුවන්නට පුළුවන්. අවශ්‍ය නම් එක තැනකට ඉලක්ක කරන්න පුළුවන්. එතකොට එක තැනකට ඉලක්ක කළාම එතන පමණයි අපිට දැනෙන්නේ. නමුත් යම්කිසි කෙනෙකුට ඒ ආලෝකය විහිදුවන්නට පුළුවන් නම් සමස්තය ඒ තැනත්තාට පෙනෙනවා. අන්න ඒ වගේ තමයි විදර්ශනාව. එහෙම නැත්නම් ප්‍රඥා මූලිකව සිහිය පුහුණු කිරීම. දැන් මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රඥා මූලිකව සිහිය පුහුණු කරන ක්‍රමය. ඒතර ප්‍රඥා මූලිකව සිහිය පුහුණු කරනකොට එතන සතිය වගේම සම්පජඤ්ඤයත් අවදි වෙන්නට ඕන. ඒතර සතිය කියලා කියන්නේ මොකක්ද කියලා අපි දීර්ඝ වශයෙන් පැහැදිලි කළා. අරමුණෙහි ගිලෙන්නේ නැතිව, අරමුණෙහි එල්බ ගන්නෙ නැතුව, අරමුණෙහි කොටස් කරුවෙක් වෙන්නේ නැතුව, හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව නිදහස් මනසකින් අරමුණ දිහා බලන්නට සිත පුහුණු කිරීම. ඒ වගේම අරමුණ සිහි කරන්නට පුළුවන් හැකියාව. මේ මොහොතේ පවතින අරමුණ දිහා බලන්නට පුළුවන් වෙන්නටත් ඕන. ඒ වගේම పూర్ව ඇසු කළ දේවල්, කළ කී දේවල් අපිට සිහිපත් කරන්නට පුළුවන් වෙන්නටත් ඕන. එතකොට අනාගතේ යමක් කරන්නට සිතනවා නම් ඒවා සිහි කරන්නටත් පුළුවන් වෙන්න ඕන. හැබැයි භුක්ති නොවිඳ අතීතයේ කළ කී දේ සිහිපත් කරන්නට පුළුවන් වෙන්න ඕන. භුක්ති නොවිඳ එහි කොටස් කරුවෙක් බවටපත් නොවි වර්තමානයේ පිළිබඳව අවධානය යොමු කරනවා නම් ඒක භුක්ති විඳින්න නැතුව එහි කොටස් කරුවෙක් නොවි ඒ කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන් වෙන්න ඕන. ඒතර මූලික වශයෙන් අපි මේ කාරණා සිහිය පිළිබඳව පැහැදිලි කළා. දැන් මෙතනදී තව අමතර කොටසක් එකතු වෙනවා. ඒ සතියත් එක්කලා සම්පජාඤ්ඤය. ඒ කියන්නේ අර ප්‍රඥාව වැඩෙන විදිහට කොහොමද මේ සිහිය පුහුණු කරන්නේ? එතකොට මේ ප්‍රඥාව වැඩෙන විදිහට සිහිය පුහුණු කළොත් තමයි ඒක විදර්ශනා භාවනාවක් හැටියට සතිපට්ඨාන විදර්ශනා භාවනාව. දැන් සමත භාවනා ගත්තත් විදර්ශනා භාවනා ගත්තත් දෙකම පොදුවේ සතිපට්ඨාන භාවනාව. ඒ මොකද සිහිය පිහිටුවාගෙන කළ යුතු නිසා. නමුත් සමත භාවනාවේදී සිහිය පිහිටවන්නේ ඒකාග්‍රතාවයේ මුල් කොටගෙන විදර්ශනාවේදී සිහිය පිහිටවන්නේ ප්‍රඥාව මූලික කොටගෙන. දැන් එතකොට මේ සම්පජඤ්ඤ කාණ්ඩයේදී තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතු කරන්නේ ඒ සිහිය ප්‍රඥාව අවදි වෙන හැටියට අපි කොහොමද හසුරුවගන්නේ? එතකොට ඒ හසුරුවා ගැනීම පිළිබඳවයි තථාගතයන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඒ තැනත්තා ඉදිරියට යනකොට ආපසු වෙනකොට සති සම්පජඤ්ඤයෙන් යුක්තව ක්‍රියාත්මක වෙනවා. සම්පජානකාරීව ඒ කියන්නේ නුවණින් යුක්තව ඒ කාර්යය සිද්ධ කරනවා. ඊළඟට ආලෝකිතේ විලෝකිතේ ඉදිරිය බැලුවත් ආපසු හැරිලා බැලුවත් ඒ තැනත්තා කල්පනාකාරීව ප්‍රඥාවෙන් යුක්තව සම්පජඤ්ඤයෙන් යුක්තව ඒ කාර්යය සිද්ධ කරනවා. ඊළඟට සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හොති. අතක් හැකුලුවත් අතක් දිගු කළත් කකුලක් හැකුලුවත් කකුලක් දිගු කළත් ඒ කරන කාර්යය සිහියෙන් සහ නුවණින් කරන්නට සැලකිලිමත් වෙනවා. ඊළඟට සංඝාටි පත්ත චීවර ධාරණේ
දැන් මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තියෙන නිසා භික්ෂුන් වහන්සේලා ඉදිරියේ තියාගෙන මේ දේශනාව කරන නිසා භික්ෂුන් වහන්සේලා පරිහරණය කරන පරිස්කාර ගැන තනිපට සිවුර දෙපට සිවුර පාත්‍රය ආදී පරිහරණය කරනකොට සැලකිල්ලෙන්. ඒතකොට ගිහියෙක් හැටියට ගන්නවා නම් ඇඳුම අඳිනකොට කෑම ටික කනකොට කෑම පිඟාන අතට ගන්නකොට භාජනයක් අල්ලනකොට ආයුධයක් අතට ගන්නකොට මේ හැම මොහොතකම ඒ තනත්තා සම්පජානකාරී සිහියෙන් සහ නුවණින් යුක්තව ඒ කටයුත්ත කළ යුතු වෙනවා. ඊළඟට අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. අසිත පීත කායිත සායිත. එතකොට ආහාර අනුභව කරද්දී යම් යම් දේවල් පානය කරද්දී ඒ වගේම කැවිලි පෙවිලි ආදී කෑ යුතු දේවල් අනුභව කරද්දී මේ සෑම අවස්ථාවකදීම ඒ තනත්තා සිහියෙන් සහ නුවණින් යුක්තව ඒ කටයුත්ත සිද්ධ කරනවා. ඊළඟට උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති. වැසිකිලි කැසිකිලි යනකොට ඒ කටයුත්තත් සිහියෙන් සහ නුවණින් සිද්ධ කරනවා. ඊළඟට ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හොති. යනකොට ඒ වගේම නැවතිලා ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට ඒ වගේම නිදාගෙන නිින්ද යන්නේ නැතිව ඇලවෙලා ඉන්නකොට ඊළඟට කතා කරනකොට නිහඬව ඉන්නකොට මේ හැම මොහොතකම දැන් මේ ප්‍රකාශනයෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කරලා තියෙන්නේ සමස්ත සචේතනිකව පවත්වන සෑම අංග චලනයක්. දැන් අපි ඉරියාපත මානසිකාරයේදී ඉරියව් පැවැත්වීම පිළිබඳව යාම හිටගෙන සිටීම වාඩි වෙලා සිටීම සයනය කිරීම කියන මේ ඉරියව් හතර ගැන තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. මෙතනදී ඉරියව් පිළිබඳව විතරක් නෙමෙයි එකම ඉරියව්වේ උනත් අපි සිද්ධ කරන විවිධ කායික වාචසික චලනයන් දැනගෙන කරන ඒ කියන්නේ සචේතනිකව කරන කතා කරනවා නම් ඒක සචේතනිකවයි අපි සිද්ධ කරන්නේ. ඊළඟට නිහඬව ඉන්නවා නම් අපි ඒක සචේතනිකවයි කළ යුත්තේ. බොහෝ විට සචේතනිකව තමයි අපි කරන්නේ. අපි ඒක ගැන අවධානයක් තිබුණත් නැතත්. ඊළඟට ඉදිරිපස බලනකොට පිටුපස බලනකොට අතපය දිගාරිනකොට ඉදිරියට යනකොට පස්සට එනකොට භාජනයක් ගන්නකොට ඇඳුම් අඳිනකොට කෑම කනකොට වැසිකිලි කැසිකිලි යනකොට මේ සෑම අවස්ථාවකම අපි සචේතනිකවයි ඒ කටයුතු කරන්නේ. ඒ කියන්නේ චේතනාවකින් යුක්තවයි කරන්නේ. අපි පසුගිය ඉරියාපත මානසිකාර භාවනාවේදී පැහැදිලි කළා ඒ චේතනාවක් නැතුව මේ කටයුතු කරන්න බෑ. මොකද අචේතනිකව සිද්ධ වෙන ක්‍රියාවලියක් කයේ තියෙනවා. නමුත් මේ ඉරියව් පැවැත්වීම සහ මේ අංග චලනයන් කරන ඒවා වැඩි හරියක් සිද්ධ වෙන්නේ සචේතනිකව. ඒතකොට මේ දැන් මෙතන පැහැදිලි කරපු කාරණා හැම එකක්ම සචේතනිකව කරන දේවල්. ඒවා අචේතනිකව සිද්ධ වෙන දේ නෙමෙයි. එතකොට මෙන්න මේ සචේතනිකව සිද්ධ වෙන හැම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරන චේතනාහම් භික්කවේ කම්මං වදා. ඒ චේතනාව තමයි කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් බවට පත් වෙන්නේ. අනාගත විපාක ඇති කරන්නේ. අනාගත විපාක කියලා කිව්වන් පස්සේ ඊළඟ භවයක පමණක් නෙමෙයි මේ ජීවිතේම ඒ මොහොතේම ඒකේ හොඳ හෝ නරක ප්‍රතිඵල අපට අත්දකින්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා ඕනෑම කෙනෙක් ක්‍රියා කරනකොට සිහියෙන් සහ මේ කියන සම්පජඤ්ඤයෙන් යුක්තව කටයුතු කරනවා නම් තමයි මේ කාර්යෙහි අනාගත ඵලය වගේම මේක ක්‍රියාවට නැංවුවහම මේ මොහොතේ මොකද්ද සිද්ධ වෙන්නේ? මට මොකද්ද සිද්ධ වෙන්නේ? අවට ඉන්න අයට මොකද්ද සිද්ධ වෙන්නේ? සමාජයට මොකද්ද සිද්ධ වෙන්නේ? පවුලට, ගමට, රටට මොකද්ද සිද්ධ වෙන්නේ? මගේ සසර ගමනට මොකද්ද සිද්ධ වෙන්නේ? මේ හැම එකක්ම අපිට විමසා බලන්නට පුළුවන් වෙන්නේ අපි සම්පජඤ්ඤයෙන් කටයුතු කරනවා නම් පමණයි. එතකොට දැන් ඊළඟට අපි හඳුනා ගන්න ඕන මොකද්ද මේ සම්පජඤ්ඤය කියන්නේ? මොකද්ද නුවණින් ක්‍රියා කරනවා කියන්නේ? දැන් සිහියෙන් ක්‍රියා කරනවා කියන්නේ මොකද්ද කියන එක අපි පසුගිය දේශනාවල පැහැදිලි කරගත්තා. විශේෂයෙන් ආරම්භක දේශනාවේදී අපි පැහැදිලි කළා සතිපට්ඨාන සිහිය පිහිටුවා ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? එතකොට මෙතන මේ සම්පජඤ්ඤයෙන් කටයුතු කරනවා. ඉදිරියට ගියත් පිටුපසට ආවත් අතපය හෙලෙව්වත් මේ හැම එකක්ම නුවණින් කරනවා කියලා අදහස් කරන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ මෙහිදී මේ සම්පජඤ්ඤය ආකාර 4කින් දේශනා කරනවා.
සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය සහ අසම්මෝහ සම්පජඤ්ඤය වශයෙන්. එතකොට සාත්තක සම්පජඤ්ඤය කියලා කියන්නේ අපි සචේතනිකව සිද්ධ කරන සෑම අංග චලනයකදීම සෑම ඉරියව් පැවැත්වීමකදීම එහෙම නැත්නම් කායික වාචසික සෑම ක්‍රියාවකදීම ඒ තනත්තා විමසා බලන්නට ඕන මේ කරන කාර්යයේ අර්ථය කුමක්ද? මොකක් සඳහාද මේක කරන්නේ? දැන් අපි කතා කරනවා නම් මේ කතා කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මම මේ කියන්න යන්නේ මොකක්ද? මේ කියන්න යන එක අර්ථ සම්පන්න දෙයක්ද? එහෙම නැත්නම් නිකන් නිෂ්ඵල දෙයක්ද කියන්නට යන්නේ. දැන් අපිට අර්ථ සම්පන්න බව ගැන කතා කරනකොට අවස්ථා තුනක් හඳුනා ගන්නට පුළුවන්. අර්ථ සම්පන්න බව, අර්ථ ශූන්‍ය බව සහ අනර්ථකාරී බව. දැන් සමහර කෙනෙකුගේ ක්‍රියාවන් අර්ථ සම්පන්නයි. සමහර කෙනෙකුගේ ක්‍රියාවන් අර්ථ ශූන්‍යයි. සමහර කෙනෙකුගේ ක්‍රියාවන් අනර්ථකාරී. ඒතර අපි කියන වචනය අර්ථවත්ද? එහෙම නැත්නම් අර්ථ ශූන්‍යද? එහෙම නැත්නම් ඒක ප්‍රකාශ කිරීමෙන් යම්කිසි හානියක් සිද්ධ වෙනවද? එහෙම විමසලා බලන්න ඕනේ. ඒතර මේ මොහොතේ අතපය දිගු කිරීමෙන්, ඉදිරියට යාමෙන්, ආපස්සට යෑමෙන්, නිහඬව සිටීමෙන් මේකෙන් යහපතක් සිද්ධ වෙනවද? එහෙම නැත්නම් කිසිදු යහපතක් නැද්ද? එහෙම නැත්නම් ඒක කරන්න ගිය තැන යම්කිසි අනර්ථයක් සිද්ධ වෙනවද? එතකොට අපිට මේ සාත්තක කියන කාරණය තුන් විදිහකට අපිට හඳුනා ගන්නට පුළුවන්. අර්ථ සම්පන්න බව වඩා වැදගත්ම අවස්ථාව, අර්ථ ශූන්‍ය බව. ඒ කියන්නේ කිසිදු යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒක මධ්‍යස්ථ අවස්ථාව. අනර්ථයක් සිද්ධ වෙන අවස්ථාව කියන එක ඊටාම බරපතල අවස්ථාවක්. එතකොට මේ අවස්ථා තුනම ගැන සැලකිලිමත් වෙන්නට ඕන. ඊළඟට සප්පාය සම්පජාය. අපි කරන ක්‍රියාව, ඒ අපේ අංග චලනය අර්ථ සම්පන්න වෙන්න පුළුවන්. හැබැයි මේ අවස්ථාවට, මේ පසුබිමට ඒක කොච්චර දුරට උචිතද, යෝග්‍යද කියලා කල්පනා කරලා විමසලා බලන්නට ඕන. එහි යෝග්‍ය අයෝග්‍ය භාවය අවස්ථාවෝචිත ස්ථානෝචිතව, ඒ කියන්නේ ඒකට බඳුන් වෙන පුද්ගලයන්ට අනුව ඒක කොතෙක් දුරට යෝග්‍යද. සමහර දේවල් අර්ථවත් වෙන්න පුළුවන්, හැබැයි මේ අවස්ථාවට, ඒ સંદર્ભයට ඒක නොගැලපෙන්නට පුළුවන්. එතකොට අපි ඒවා උදාහරණ සහිතව දෙවනුව පැහැදිලි කරනවා. එතකොට දෙවැනි අවස්ථාව තමයි මේක අර්ථවත් වුණාට ස්ථානයට, අවස්ථාවට කොච්චර දුරට මේක යෝග්‍යද, ගැලපෙනවද කියලා විමසා බලන්නට ඕන. ඒක තමයි දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය තමයි ගෝචර සම්පජාඤ්ඤය. ගෝචර කියලා කියන්නේ අර්ථවත් වෙන්නටත් පුළුවන්, ඒ වගේම අවස්ථාවට ගැලපෙන්නටත් පුළුවන්. නමුත් මම මේක කරන්නේ සිහි කල්පනාවෙන්ද මම මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ කියන වචනය අර්ථවත්, තැනටත් ගැලපෙනවා. හැබැයි මම සිහි කල්පනාවෙන් ඒක ප්‍රකාශ කරේ නැතිනම් අනවශ්‍ය විදිහේ මනෝභාවයන්ගෙන් මම ආවේගකාරී වෙන්නට පුළුවන්, ගැටෙන්නට පුළුවන්, ඇලෙන්නට පුළුවන්, මුසපත් වෙන්නට පුළුවන්. තමන් සිහියෙන් හිටියේ නැත්තම්. එතකොට නුවණින් යුක්තව විමසා බලන්නට ඕනේ මෙතන මේ කරන ක්‍රියාව අර්ථ සම්පන්නද, ඒ වගේම අවස්ථාවට, ස්ථානයට යෝග්‍යද, ඒ වගේම තමන් මේ කටයුත්ත කරන්නේ සිහි කල්පනාවෙන්ද තමන් ඉරියව් හසුරුවන්නේ. එතකොට ඒක තමයි ගෝචර සම්පජාඤ්ඤය කියන්නේ. ඊළඟට හතරවෙනි කාරණේ තාමත්ම වැදගත් අසම්මෝහ සම්පජාඤ්ඤය. ඒ කියන්නේ දෘෂ්ටිවල එල්බ ගන්නෙ නැතිව, තමන්ට මුලා වෙන්නේ නැතිව මේ කටයුත්ත කරන්න පුළුවන්. එතකොට මොකද්ද මෙතන මුලා වෙනවා කියලා කියන්නේ? සියලුම දෘෂ්ටීන් අතර ප්‍රධානම මිත්‍යා දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය. එතකොට සක්කාය දිට්ඨිය මුල් කොටගෙන තමයි අවශේෂ සියලුම වැරදි දෘෂ්ටි නිර්මාණය වෙන්නේ. මොකද්ද සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? සත්වයේ පුද්ගලයක ආත්මයක් නොවන මේ නාම රූප ධර්ම සමූහය සත්වයේක පුද්ගලයක ආත්මයක්, මමය, ඔහුය ආදී වශයෙන් අපි සත්ව පුද්ගල ස්වභාවයෙන් ග්‍රහණය කරන ගතිය. ඒක වැරදි දෘෂ්ටියක්. නමුත් ඒ වැරදි දෘෂ්ටිය අපිට දුරු කරන්නට, ਸਰව සම්පූර්ණයෙන් මූලයත් සමග උපුටා දමන්නට පුළුවන් වෙන්නේ සෝවාන් මාර්ගඥානය.
එතෙක් අපිට එහෙම දුර්වලකමක් Taman ළඟ තියනවා කියලා දැනගත්තාම ඒක පාලනය කරගන්න පුළුවන්. අපි මේට ඉහතදී දේශනාවලදී පැහැදිලි කරලා තියෙනවා අපේ මනසේ ක්ලේශයන්ගේ අනුශය තිබුණු පමණට ඒකෙන් සිත කිලිටි වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට අපි කිව්වා ලිඳේ අඩියේ තියෙන රොන් මඩ. නමුත් වතුර පිරිසිදුව තියෙනවා. එතකොට වතුරවල පිරිසිදු බවට අර අඩියේ තියෙන රොන් මඩ ඍජුවම හැම විටම බලපෑම් නැති කරන්නේ නැහැ. හැබැයි මේ රොන් මඩ ඇවුස්සුනොත් තමයි අර වතුර බොර වෙලා පාවිච්චි කරන්න බැරි මට්ටමටපත් වෙන්නේ. අන්න ඒ වගේ අපේ මනසේ ක්ලේශයන් අනුශය මට්ටමින් තැම්පත් වෙලා තියෙනකොට ඒ තැම්පත් වෙලා තියෙන ක්ලේශයන්ගෙන් අපේ සිත විනාශ කරන්නේ නැහැ. නමුත් ඒක සාංශාරික වශයෙන් භවයේ පවතින්නට දිගින් දිගට යන්නට සසරින් ගැලවෙන්නේ නැති වෙන්නට අපිට ඒ අනුශය ධර්ම බලපෑම් කරනවා. ඒ වගේම ඕනම වෙලාවක ඒවා ඇවිස්සීලා සිත කිලිටි වෙන්නට පුළුවන්. නමුත් අනුශය ධර්ම තිබිච්ච පමණට ඒ තනත්තාගේ සිත කිලිටි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සක්කාය දිට්ඨිය ප්‍රහාණය නොකල පමණින්ම ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් නොවුණු පමණින්ම අපි හැමතිස්සෙම මේ සක්කාය දිට්ඨියෙන් මොසපත් වෙලා දේවල් කරනවා කියලා කියන්න බෑ. උදාහරණයක් ඇටියට ගත්තොත් අනාගාමී මාර්ගඥාණයෙන් තමයි කාමරාග පටික දෙක මුලින් උපුටා දමන්නේ. ඒ කියන්නේ අනුශය වශයෙන් තියෙන කාමරාගයත් අනුශය වශයෙන් තියෙන පටිඝයත්. ඒ කියන්නේ කාමරාගානුශය සහ පටිඝානුශය කියන මේ අනුශය ධර්ම දෙකම ප්‍රහාණය කරන්නේ අනාගාමී මාර්ගඥාණය. දැන් අනාගාමී වෙන තෙක්ම ඒතනත්තා තුල කාමරාගය සහ පටිඝය මූලික වශයෙන් තැන්පත් වෙලා තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ ඒතනත්ත හැමතිස්සෙම රාගයෙන් කටයුතු කරනවා හැමතිස්සෙම ද්වේෂයෙන් කටයුතු කරනවා කියන එක නෙමෙයි. ඒ රාග අනුසය, ද්වේෂ අනුසය තිබුණා වුණාට ඒතනත්තට කරුණාවෙන්, මෛත්‍රියෙන්, නිර්ලෝභී භාවයෙන්, නෛෂ්කාම්‍ය අධ්‍යාශ වලින් කටයුතු කරන්න පුළුවන්. කාමයන්ගෙන් නික්මෙන අදහස් අපි තුල ඇති වෙනවා අනාගාමී බවට කලිනුත්. එතකොට කාමරාගානුසය තිබුණා වුණත් අපිට කාමයන්ගෙන් නික්මීමේ අදහස් ඇති කරගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නට බැරි කමක් නැහැ. පටිඝය අපි ළඟ තියෙනවා, පටිඝ මූලය තියෙනවා. තිබුණා වුණාට අපිට මෙත් වඩන්නට බාධාවක් නැහැ. අන්න ඒ වගේ සෝවාන් මාර්ගඥාණයෙන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන තාක්කල් අපේ චිත්තසංතානයේ මේ ආත්ම දෘෂ්ටියේ මූලය පවතිනවා. හැබැයි මූලය පැවතිච්ච පමණට අපි හැමතිස්සෙම සක්කාය දිට්ඨියෙන් මොසපත් වෙලා මෝහයෙන් කටයුතු කරන්න ඕන කියලා නියමයක් නැහැ. මේ අසම්මෝහ සම්පජඤ්ඤයයි කියලා කියන්නේ මම ඒ බඳු දෘෂ්ටියක ඉඳගෙනද මේ ක්‍රියාව කරන්නේ. මම කරනවා. මම තමයි කළේ. එතකොට අහවලා තමයි මට මේ දොස් කිව්වේ මට බැන්නේ මට නිග්‍රහ කළේ කියලා මේ පුද්ගල වශයෙන් අරගෙනද මේ කටයුත්ත කරන්නේ. එහෙම නැත්නම් සත්ත්ව පුද්ගල නොවන නාම රූප ධර්ම ටිකක් මෙතන ක්‍රියාත්මක වෙනවා කියන බව නුවණින් දකිමින්ද මේ කාර්ය කරන්නේ කියන එක තමයි අසම්මෝහ සම්පජාඤ්ඤය. අපි දැන් පසුගිය දේශනාවේදී ඒ කියන්නේ ඉරියාපත මානසිකාරයේදී පැහැදිලි කළා. ඒ ඉරියව් පැවැත්වීමේදී සිහිනුවන පවත්වා ගන්නකොට තමයි අපිට ටිකෙන් ටික වැටහෙන්නට පටන් ගන්න චේතනාවක් ඇති වෙනවා මම ඉදිරියට යන්න ඕන කියලා. ඒ චේතනාවෙන් ගොඩනගන චිත්තජ වායෝ ධාතුවෙන් සම්පූර්ණ කය හසුරුවනවා. ඒ වායෝ ධාතුවත් සමගම කාය විඤ්ඤාති රූපය හටගන්නවා. ඒකෙන් රූප කලාප ඉදිරියෙන් හටගනිමින් මේ කය ඉදිරියට තල්ලු කරගෙන යාමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය හරියට තේරුම් ගත්තහම මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නෙමේ. මෙතන මේ නාම රූප ධර්මවල අන්‍යෝන්‍ය ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ කියන එක Tamanට ප්‍රකට වෙනවා. අන්න ඒ කියන අවබෝධය ඒ කියන සම්පජඤ්ඤය අවදි කරගෙනද අපි කටයුතු කරන්නේ කියලා විමසා බලන්නට. එතකොට මෙන්න මේ කාරණා හතර පිළිබඳව විමසා බැලීම තමයි සම්පජඤ්ඤය කියලා මෙතන අදහස් කරන්නේ. මොකද්ද කාරණා හතර? සාර්ථක අර්ථවත් බව, තමන්ගේ වචන හැසිරීම හෝ නිහඬ වීම හෝ අංග චලනය හෝ අර්ථ සම්පන්නද? කෙබඳු අර්ථයක්ද ඇති කරන්නේ? එහෙම නැත්නම් අර්ථ ශුන්‍යද? එහෙම නැත්නම් අනර්ථකාරී කියලා විමසලා බලන්නට ඕන. ඊළඟට දෙවෙනි කාරණේ තමයි සප්පාය. මේක මේ තැනට අවස්ථාවට යෝග්‍යද? තුන්වෙනි කාරණේ තමයි
ඒ දෙකම හරි ගියා වුණත් මේක Taman ක්‍රියාත්මක කරන්නේ සිහිනුවණින්ද සිහියෙන්ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හතරවෙනි කාරණේ තමයි සත්පුද්ගල ආත්ම වශයෙන් දෘෂ්ටිගතිකවද මේක කරන්නේ. එහෙම නැත්නම් ඒ දෘෂ්ටීන්ගෙන් සිත නිදහස් කරගෙන මේ නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වෙන ආකාරය තේරුම් ගනිමින්ද මේ කාර්ය කරන්නේ කියන අසම්මෝහ සම්පජාඤ්ඤය. මෙන්න මේ කරුණු හතරෙන් යලි යලි අපි කරන සෑම සචේතනික ක්‍රියාවක්ම විමසා බැලීම තමයි මෙතන සම්පජඤ්ඤ කියලා හඳුන්වන්නේ. දැන් එතකොට අපි බුදුරජාණන් වහන්සේ මුලින් පැහැදිලි කරපු කායික වාචසික ඉරියව් පැවැත්වීමට මේ කාරණා හතර අපි කොහොමද ප්‍රායෝගිකව යොදාගන්නේ කියලා අපි ටිකක් උදාහරණ සහිතව විමසා බලන්නට ඕනේ. එතකොට තමයි මේක පැහැදිලිව අපිට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරනවා අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉදිරියට යාම ඒ වගේම ආපසු ඒම කියන කරුණු දෙකෙහිදී සම්පජානකාරීව ඒක කරන්නට ඕනේ. ඒ කියන්නේ නුවණින් යුක්තව කරන්නට ඕනේ. දැන් අපි ඉදිරියට යනවා නම් අපිට ඉදිරියට යන්න හිතෙනවා නම් දැන් අපි සිහිපත් කළානේ අර ඉරියාපත කාණ්ඩයේදී මේක නිකම්ම සිද්ධ වෙනව නෙමෙයි අපිට චේතනාවක් පහළ වුණාම තමයි අපේ කය ඉදිරියට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. මම ඉදිරියට යන්න ඕනේ. අන්න ඉදිරියට යන්න ඕන කියලා හිතෙනකොටම දැන් මේ සිහිය පිහිටවා ගන්න කෙනාට දැනෙන්නට ඕන දැන් මට ඉදිරියට යන්න හිතෙනවා. දැන් මට මෙතනින් නැගිටින්න හිතෙනවා. දැන් මට මේක කියන්න හිතෙනවා. දැන් මට මොනවා හරි කන්න ඕන බොන්න ඕන කියලා හිතෙනවා. දැන් මට වැසිකිලි කැසිකිලි යන්න ඕන කියලා හිතෙනවා. දැන් මේක සිහියෙන් ඉන්න කෙනෙකුට Tamanට දැනෙන්න ගන්නවා Tamanගේ මනසින් එන ඒ ස්වයං යෝජනාව. එහෙම නැත්නම් ඒ අවශ්‍යතාවය පිළිබඳව චේතනා පහළ වෙන හැටි Tamanට දැනෙන්න ගන්න. අන්නේ දැනෙනකොටම මේ ක්‍රියාව ක්‍රියාත්මක කරන්න කලින් මේ කියන සතරාකාරයෙන් විමසා බැලීම අත්‍යවශ්‍යයි. මට ඉදිරියට යන්න හිතෙනවනම් දැන් මම මේ කුමක් සඳහාද යන්න ලෑස්ති වෙන්නේ? එතකොට මොකද්ද දැන් මම මේ ඉදිරියට ගිහිල්ලා කරන්න බලාපොරොත්තු වෙන්නේ? මේ මගේ කය ඉදිරියට හැසිරවීම අර්ථ සම්පන්නද කියලා විමසලා බලන්නට ඕන. එතකොට දැන් මේකේ තියෙන වැදගත්කම තමයි සමහර වෙලාවට අපි මේ විදිහට කල්පනාකාරී නොවි අපිට හිතිච්ච දේ අපි කරනවා. සමහරු ඉස්සරහට යනවා ආපහු හැරිලා එනවා ඉදිරිය බලනවා වටපිට බලනවා එහෙම බලන්නේ මොකටද කියලා ඒ අයවත් දන්නේ නැහැ. එහෙම හිතලා නැහැ. නමුත් ඒ අපේ හැසිරීම සමහර වෙලාවට වෙනත් කෙනෙක් විසින් සැක කරන්නට පුළුවන්. අපි හිතමු යම් තැනක යම් කිසි හොරකමක් හෝ මිනිමැරුමක් හෝ බරපතල අපරාධයක් සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ අය අර CCTV කැමරා වල පටිගත වෙලා තියෙන දේවල් පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරලා බලනකොට ඒ අයට පේනවා මෙතන තව කෙනෙක් නිකන් අමුතු විදිහට වටපිට බලනවා ඉස්සරහට යනවා ආය ආපස්සට එනවා මේ වගේ අංග චලනයක් පවත්වනවා පේනවා. පෙනෙනකොට එයාට සැක හිතනවා මේ මිනිස්සයා ඔත්තු බැලුවද දන්නේ නැහැ. එහෙනම් මෙයාගේද දන්නේ පණිවිඩේ ගියේ. එහෙනම් මෙයාත් මේකට වැරදිකාරයෙක් විය හැකියි කියලා අර අහක තියෙන ප්‍රශ්නයකට අහක තියෙන අපරාධයකට තමන් පැටලෙන්න පුළුවන්. ඇයි තමන් එතනදී ඉස්සරහ බැලුවේ වටපිට බැලුවේ ඉදිරියට ගියේ ආපස්සට ආවේ මොන අර්ථයෙන්ද කියලා හරියට නොදැන අපි නිකම්ම හිතිච්ච පමණට ඒවා කරගෙන ගියොත් එහෙම කිරීම තුල අනිත් අයගේ සැකයට අපිව භාජනය වෙන්නට පුළුවන්. එතකොට ඒ අනර්ථය වළක්වා ගන්නට නම් අපි පරිස්සම් වෙන්නට ඕන. මම මේ ඉස්සරහට යන්නේ පසුපතට යන්නේ වටපිට බලන්නේ ඉස්සරහ බලන්නේ මොකක් සඳහාද? මොකක්ද මම මේ හොයන්නේ? මොකක් බලන්නද මම මේ බලන්නේ? එතකොට ඒ අදහස හරියට අපට වැටහුනොත් විතරයි අපිට ඒ අර්ථවත් විදිහට ඒ කටයුත්ත කරන්න පුළුවන්. ඒ වගේම දෙවැනි එක තමයි සප්පාය. දැන් මේ මම බලන දේ අර්ථවත් වෙන්නට පුළුවන්. දැන් මට බලන්න ඕන. මේ මෙතන අසවලා ඉන්නවද කියලා බලන්න ඕන. හැබැයි බලන්න ඕන වුණාට අපි පරිස්සම් වෙන්නට ඕන. ඒ බඳු තැනක අර විදිහට CCTV කැමරා සවි කරලා තියෙනවනම් ඒ මගේ හැසිරීම, මගේ බැලීම අනිත් අයට සැක හිතන විදිහක්ද තියෙන්නේ මේ අවස්ථාවත් එක්කලා.
ඒතර අපි සුහදශීලීව කටයුතු කරනකොට අපි කියන දේ hina වෙන එක, වටපිට බලන එක, විහිළුතහළු කරන එක ඒක ගැටලුවක් නොවෙන්නට පුළුවන්. නමුත් ඊටාම ඊට වඩා වෙනස් තැනකදී අපේ හැසිරීම සම්පූර්ණ අනිත් අයගේ සැකයට භාජනය වෙන්න පුළුවන්. එහෙමනම් ඒක අර්ථවත් උනත් මේ තැනට ගැලපෙනවා කියලා අපි විමසා බලන්න. ඒ වගේම මම මේක දැන් මේ කරන්නේ සිහි කල්පනාවෙන්. දැන් මේ සිහිය පවත්වමින්ද මම මේ ඉස්සරහ බලන්නේ පිටුපස බලන්නේ මේ ඉදිරියට යන්නේ ආපස්සට එන්නේ කල්පනාවෙන්ද මම මේක කරන්නේ. ඒතර එහෙම කල්පනාකාරී නොවුනොත් අපිට එතනත් යම් යම් අනවශ්‍ය හානි සිද්ධ වෙන්නට පුළුවන්. අපි අර පසුගිය දේශනාවේ පැහැදිලි කළේ ඒකයි. නුසුදුසු තැනක අපි හිට ගන්න ගියොත් ඉහළ තියෙන එක හිස වදින්නට පුළුවන්. ඒ වගේම කල්පනාවෙන් තොරව අපි වාඩි වෙන්නට ගියොත් පිටුපස තියෙන මේසයක තුනටිය හැපෙන්නට පුළුවන්. ඊළඟට අපි කල්පනාවෙන් තොරව අතපය දිග කළොත් ගින්නට පිලිස්සෙන්න පුළුවන්. අවියාද වලින් කැපෙන්නට පුළුවන්. ළඟ ඉන්න කෙනෙකුගේ ඇඟේ අතපය වදින්නට පුළුවන්. එතකොට එතන ස්ත්‍රියක්ද ඉන්නේ පුරුෂයෙක්ද ඉන්නේ? එතකොට අපේ හැසිරීම පිළිබඳව ඔවුන් මොකක් හිතයිද? මේ විදිහට සැලකිලිමත් වෙන්නට ඕන. අපි මේට ඉහතදී සිහිපත් කළා. අපි පැවිදි වෙච්ච මුල් අවධියේදී අපිට නිතරම අපි හිතන්නට පුරුදු වුණා, උත්සාහ කළා ලෝකය හැම විටම අපි දිහා බලාගෙනයි ඉන්නේ කියන කාරණා. දැන් මේක අපි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන. ඒක සීමා අතික්‍රාන්තව ගියොත් කෙනෙකුට ඒක මානසික රෝගී තත්වයක් හැටියට වැඩෙන්නටත් බැරි කමක් නැහැ. ඒ කියන්නේ මේ හැමතිස්සෙම අනිත් අය මගේ දිහා බලාගෙන ඉන්නවා, හොරෙන් බලාගෙන ඉන්නවා, මාව අධ්‍යයනය කරනවා, මම කරන කියන දේවල් බලාගෙන ඉන්නවා කියන එක කෙනෙකුට මානසික අසමතුලිතතාවයක් හැටියට, මානසික දුර්වලකමක් හැටියට වැඩෙන්න පුළුවන්. අපි ඒක ਵਿਚාරපූර්වක බවින් තොරව කළොත්, සිහි කල්පනාවෙන් තොරව කළොත්. හැබැයි සිහියෙන් නුවණින් කරනවා නම් අපිට හැම විටම අනිත් අය Taman දිහා බලා ඉන්නවා කියන කාරණය කුඩා කාලේ අපේ මනසේ ඒ විදිහට ඇති වුණා. ඒ නිසා මම හැමතිස්සෙම පරිස්සමින් කටයුතු කරන්න ඕන. ඒතකොට වැඩිහිටියෝ, ගුරුවරු, ලෝකයය, දෙවි දේවතාවෝ සියලු දෙනා මම කරන කියන දේ දකිනවා. ඒ නිසා මේ ලෝකේ සැඟවුණු තැනක් නැහැ. ඒ නිසා මම පරිස්සමින් කටයුතු කරන්න ඕන කියන අදහස තමයි මුල් අවධියේදී අපිට තිබුණේ. හැබැයි මේ සතිපට්ඨාන භාවනාව ටික ටික අහලා දැනගෙන ඉගෙනගෙන පුහුණු කරනකොට ඒක අපිට පරිවර්තනය කරගන්නට පුළුවන් වුණා. පිටින් කවුරුවක් බලා ඉන්න එක නෙමෙයි මට වැදගත් වෙන්නේ, මම මේ දිහා බලන්නේ කොහොමද? එතකොට මම ඇත්තටම මම කරන දේ ගැන මම අවදියෙන්ද කරන්නේ? මම සැලකිල්ලෙන්ද කරන්නේ? මම ඒ ගැන නිවැරදි දැක්මකින්ද කරන්නේ? මම කතා කරනකොට ඒ කතා කරන එක ගැන මට පැහැදිලි දැක්මක් තියනවද? අවධානයක් තියනවද? එතකොට අර පිට කෙනෙක් බලාගෙන ඉන්නවා වගේ හැඟීම Taman ඒ දිහා පිටින් බලා ඉන්නවා කියන තැනට අපිට පරිවර්තනය කරන්න පුළුවන්. මම හිතන්නේ සාංශාරික වශයෙන් අපි මේවා පුරුදු පුහුණු කරනකොට අපිට කරුණු හැරිහැටි නොයැටහෙන කාල සීමාව තුලදී උනත් දැන් අපි අහලා තියෙනවානේ අවුරුදු 7 වෙනකොට කෙනෙකුට අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් මට්ටමට මනස වැඩුණු අවස්ථා. එතකොට ඒ කුඩා කාලේ කියලා අපිට අව탁සේරු කරන්න බෑ. සාංශාරික වශයෙන් අපි යමක් පුරුදු පුහුණු කරලා තියෙනවා නම් ඒව යම් යම් ගති ලක්ෂණ අපිට කුඩා අවධියේදී පවා මතුවෙන්නට ගන්න. එතකොට සතිය ගැන කතා කරනකොට අපි සිහිපත් කළා හරියට පිටින් ඉඳගෙන දෙයක් දිහා බලන්නාසේ අපි යමක කොටස් කරුවෙක් බවට පත් වෙලා ඒකේ ගිලිලා භුක්ති විඳින්නට ගියොත් අපිට සිහිය පවත්වන්නට බෑ. සිහිය පවත්වන්නට නම් අපි හැම විටම පුරුදු වෙන්නට ඕන එළියේ ඉඳගෙන ඒ දිහා බලන විදිය. එතකොට දැන් මේ සංකල්පනාව කුඩා අවදියේදී අපිට දැනුනේ අනිත් අය මගේ දිහා බලාගෙන ඉන්නවා. දෙවි දේවතාවෝ, මිනිස්සු, ගුරුවරු ඒ හැමෝම මා ගැන බලාගෙනයි ඉන්නේ. ඒ නිසා මම පරිස්සමින් වැඩ කටයුතු කරන්න ඕන. මම වැරද්දක් කරන එක යෝග්‍ය නැහැ. එතකොට ටික ටික අර සතිපට්ඨානය පිළිබඳව නැවත අපේ මනස අවදි කරගන්නකොට අපිට ඕනම කෙනෙකුට වටහා ගන්න පුළුවන් ඒ අනිත් අය බලා ඉඳීම නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. ඒ අය මා ගැන විනිශ්චය කරන එක නෙමෙයි මට වැදගත් වෙන්නේ. හැම විටම මම කරන කියන දේ පිළිබඳව මට පැහැදිලි දැක්මක් තියෙන්නට ඕන. පැහැදිලි අර්ථයක් තියෙන්නට ඕන. මොකටද ඒක කළේ? ඒක අර්ථවත්වද කළේ? ඒක තැනට ගැලපෙන විදිහටද කළේ? ඒ ගැන කල්පනා කළාද? මම මේක සිහියෙන්ද කළේ?
ඒ වගේම මම යම්කිසි දෘෂ්ටියක එල්බ ගන්න නැතුව හොඳ පැහැදිලි දැක්මක් ඇතිව පැහැදිලි මානසික තත්වයකින්ද ඒක කළේ. දැන් පින්නතුනි යම් යම් අවස්ථාවලදී අපි මහ ජනතාවට යෝජනා කරනවා රටේ රටට ශාසනයට ලෝකයට යම් යම් විපත් පැමිණෙන අවස්ථාවලදී අපි සාමූහික සත්‍යක්‍රියාවක් හැටියට සිද්ධ කරනවා එකම වේලාවක තම තමන් ඉන්න තැනක ඉඳලා එකම අදිෂ්ඨානයක් මූලික කොටගෙන තමන්ගේ ජීවිතේ තමන් කරන ලද කුසල ක්‍රියාවන් අකුසලයෙන් වැළකුණු අවස්ථා ඒ යහපත් ප්‍රතිපදාවන් සිහිපත් කරලා සත්‍යක්‍රියාවක් කරන්න. දැන් මෙහෙම කිව්වන් පස්සේ බොහෝ දෙනාට සිදුවීම් සිහි කරන්න පුළුවන්. මං කටින පින්කමක් කළා, මං අම්මට තාත්තට සැලකුවා, මං අසරණේකට උදව් කරලා තියෙනවා. මෙහෙම සිද්ධි සිහි කරන්න පුළුවන්. හැබැයි ඒ සිද්ධිය කරන අවස්ථාවේ, ඒ සිදුවීම සිදුවෙන අවස්ථාවේ මොන විදිහේ මානසික තත්වයකද හිටියේ? මොන අදහසින්ද මේ මිනිස්සයාට යමක් දුන්නේ? මොන අදහසින්ද අම්මා තාත්තට සැලකුවේ? මොන අදහසින්ද කටින පින්කම කළේ? මොන අදහසක පිහිටාගෙනද ඒ සතාට અભේදානය දුන්නේ කියලා ඇහුවොත් එතනදී බොහෝ දෙනාට පැහැදිලි වැටහීමක් නැහැ. ඒ කියන්නේ තමන් දේවල් කරලා තියෙනවා පින්කමක් කළා වුණත් ඒකේ අර්ථය මොකක්ද මොකටද කරන්න කියලා දැනගෙන නෙමෙයි කරලා තියෙන්නේ. ඉතින් මේක අපි කරන කුසල ක්‍රියාවන් වලදී පවා විශේෂයෙන් මේ දුර්වලකම අපට බලපානවා ඥාන සංප්‍රයුක්ත කුසලයක් නොවෙන්නට එය හේතුවක් වෙනවා. පින්කම් කිරීමේදී පවා අපි කරන දේ මොකක් සඳහාද මේක කරන්නේ මොකක්ද මේකේ අර්ථය කියලා අපිට විමසා බලන්නට බැරි වුණොත් එතන ඥාන සංප්‍රයුක්ත කුසලයක් නැහැ. ඇයි එතන සම්පජඤ්ඤය නැහැ. මොකටද කරන්න කියලා දන්නේ නැහැ. නිනව්වක් නැහැ. එතකොට අර ලෝක සම්මුතියත් එක්කලා කටයුතු කරනවා. අපි හිතමු උදාහරණයක් ඇටියට දැන් දාන ටිකක් උයනවා. දැන් දාන ටිකක් උයන එකේ බතක් උයන එකේ මොකද්ද වෙනස? එතකොට වෙනද බත් ව්‍යංජන උයනවා තව දවසකට දානේ උයනවා. එතකොට බත් ව්‍යංජන උයන එකයි දානේ උයන එකයි යොම් පිහුම් කටයුතු බැලුවෙන් පස්සේ එකම විදිහටයි කරන්නේ. එතකොට මොකද්ද මේකේ වෙනස? චේතනාව. එතකොට චේතනාව වියුත්තේ මම මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානය පිළියෙල කරනවා කියන අර්ථය හරියට දැනගෙන ඒ ගැන සිත පිහිටුවාගෙන ඒ ගැන සිහිය පිහිටුවාගෙන ඒ ගැන අවදියෙන් යුක්තව කළොත් තමයි ඒ සමස්ත ක්‍රියාවලිය තුළ අපට ඥාන සංප්‍රයුක්ත කුසල් ජනිත වෙන්නේ. ඊළඟට ගවේට අපි අබේදානය දෙනවා නම් වෙනත් සතෙකුට අබේදානය දෙනවා නම් අපේ අදහස මොකක්ද? අදහස වෙන්නේ මගේ අපලේ දුරු කරගන්න එක, මගේ මාරකය දුරු කරගන්න එකද? එහෙම නැත්නම් ඒ සතාගේ ජීවිතය රකින්න එකද? ඒ අනුව අපි කරන කුසලයේ උස් පහත් වෙනවා. ඒකේ ප්‍රතිඵලය වෙනස් වෙනවා. බෝධි පූජාව තියෙනකොට අපි බෝධි පූජාව තියන්නේ මගේ අපලය දුරු කරගන්න කියන අදහසින්ද බුදුරජාණන් වහන්සේට කරන ගරු කිරීමක්, ගුණ සිහි කිරීමක් හැටියටද? එතකොට ඒක බුද්ධ වන්දනාවක් හැටියට කරලා දෙවනුව ඕන මගේ ප්‍රාර්ථනාව කරගන්න. නමුත් අපි බෝධි පූජාව තියන්න කිව්ව තැන ඉඳලා මගේ අපලය, මගේ කරදරය, මගේ නඩුව දිනන්න මේ ටිකම නම් ඔළුවේ තියෙන්නේ. එතන අර්ථය දැනගෙන ඒ පූජාව කරලා නැහැ. ඒ පින්කම කරලා නැහැ. ඒ නිසා මිනිසුන් කරන බොහෝ පින්කම් මේ අවශේෂ කටයුතු කන බොන එක කෙසේ වෙතත් පින්කම් පවා මිනිසු කරන්නේ අර්ථය හරිහැටි නොදැන. ඒ නිසා මේ සාත්තක සම්පජඤ්ඤය කියලා කියන්නේ පින්කම් විතරක් නෙමෙයි අපි කරන වගකීම් යුතුයකම් වැනි පුළුල් කාරණා විතරක් නෙමෙයි. දැන් වගකීමක් යුතුයකමක් පින්කමක් කියන තැනදී ඒකාංග චලනයක් නෙමෙයි. එතනදී අපිට සමස්ත ක්‍රියාව පිළිබඳවම වැටහීමක් ඇතුව ක්‍රියාදාමයක් හසුරවන්න සිද්ධ වෙනවා. දැන් මෙතන මේ කතා කරන්නේ බඳු ක්‍රියාදාමයක් ක්‍රියා සමූහයක් ගැන නෙමෙයි. ඇසිපිල්ලමක් හෙලන තැන ඉඳලා අපි ඉදිරිය බැලීම, පසුපස බැලීම, ඉදිරියට යාම, පසුපසට ඒම, අතප්පයක් දිගහැරීම, කන එක, බොන එක, කතා කරන එක, නිහඬව ඉන්න එක, වැසිකිලි කැසිකිලි යන එක, මල මූත්‍ර පිට කරන එක, එතකොට ඇඳුම් අඳින එක, මේ සෑම කටයුත්තක්ම අපි මේක කරන්නේ කුමකටද කියලා අර්ථය දැනගෙන සිද්ධ කිරීම. දැන් ඇඳුම් ඇඳීම ආදීදී දැන් පින්නතුන් දන්නවා භික්ෂුන් වහන්සේලාට මේ සිව්පසය ඒ කියන්නේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස කියන සිව්පසය පරිහරණය කරනකොට ප්‍රත්‍යවේක්ෂාවක් දේශනා කරලා තියෙනවා. ඒතර ගිහියා වුණත්
සිල් සමාදන් වෙච්ච දවසට මේ ප්‍රත්‍යවේක්ෂාව කරලා ආහාර ගන්න සැලකිලිමත් වෙනවා. එතකොට මොකද්ද ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ? මම මේ ආහාරය ගන්නෙ සෙල්ලම් පිණිස නෙවෙයි. ඇඟ තර කරගන්නට නෙමෙයි. ඒ වගේම මාංශ පේශි වර්ධනය කරගන්නට නෙමෙයි. එහෙම නැත්නම් වෙනත් වැරදි දෙයකට යොදවන්නට නෙමෙයි. ක්‍රීඩා පිණිස නෙමෙයි. එහෙම නැත්නම් විනෝදයේ පිණිස නෙමෙයි. මම මේ ආහාරය ගන්නෙ මොකටද? ජීවිතය පවත්වා ගන්න. ඒතර ජීවිතය පවත්වා ගන්නේ කුමක් සඳහාද? සුවසේ ගුණධම් වඩන්න. ඒතර මේ කාරණේ තමයි භික්ෂුන් වහන්සේලා ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා ආහාර ටිකක් ගන්නකොට සිහි කරන්නේ. ඒ මොකද්ද සිහි කරන්නේ? මේ කෑම ටික ආහාර ටික ගන්න එකේ අර්ථය. මොකටද කෑම කන්නේ කියලා. එතකොට ඒ අර්ථය දැනගෙන ආහාර ගන්නකොට ඒක ප්‍රණීතද අප්‍රණීතද කියන කතාවක් නෑ. ඒක මනවින් ශරීරයට ජීර්ණය වෙලා ශරීරය පුරා ඒ අවශ්‍ය ශක්තිය පැතිරී යනවා. අර සති සම්පජඤ්ඤයෙන් අර්ථය දැනගෙන ඒ කාර්ය කරනවා. එතකොට මනාව පරිපාකයට යනවා. ඒ කියන්නේ මනාව දිරවනවා. එතකොට ඒක සම්පූර්ණ කයට අවශෝෂණය කරගන්න. ඒ නිසා තමයි ඒකට කියන්නේ වළඳනවා කියන. වළඳනවා කියලා කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් සැදුණු කයක් විසින් සතර මහා ධාතුන්ගෙන් සැදුණු ආහාරයක් වැළඳ ගන්නවා. කොමකටද වැළඳගන්නේ? පෝෂණය පිණිස, නඩත්තුව පිණිස. කොමකටද පෝෂණය කරන්නේ, නඩත්තු කරන්නේ? ಗುಣධම් වැඩි වීම පිණිස. ඇයිද ಗುಣධම් වැඩි යුත්තේ? මේ අපි මේ ලෝකෙට ආවේ මනුෂ්‍ය මනස දියුණු කරන්න. මනස දියුණු කරන්න කය නඩත්තු කරගන්න. ඒ සඳහායි මේ ආහාරය ගන්න. එතකොට මේ අර්ථය අපි හරියට දැනගෙන ආහාර ගන්නකොට ගන්නා ආහාරය මනවින් ජීර්ණය වෙනවා. ඒක ශරීරයට මනවින් අවශෝෂණය කරගන්නවා. ඒකේ පෝෂණ කොටස් මනවින් ශරීරය විසින් ග්‍රහණය කරගන්නවා. ඒ ගන්නා ආහාරයේ ස්වල්පය වුණත් ඒක අපතේ යන්නේ නැහැ. කියන්නේ දැන් බොහෝ දෙනා ගන්න ආහාරවල බොහෝ කොටස් හරියට ශරීරයට අවශෝෂණය කරගන්න නැතුව ශරීරයෙන් බැහැර වෙනවා හුඟක් වෙලාවට. එතකොට එහෙම නොවි අර ගන්න ආහාරයේ සුළු දෙයක් වුණත් ඒක ශරීරයට අවශෝෂණය කරගෙන ඒක විශේෂයෙන් ගුණධම් වඩන්නට. එතකොට ඒ ආහාරය ගන්නෙත් මේ පව්කම් කරන්නට, අපරාධ කරන්නට, කාමය වර්ධනය කරගන්න කියන අදහසින් නෙමෙයි ගුණධම් වඩන්නට කියන අදහස. එතකොට මේ චේතනාවන් අපි සිහිපත් කළා අනාගත විපාක ඇති කරන්න විතරක් නෙමෙයි ඒ මොහොතේම අපි කරන ක්‍රියාවේ ඵලය තීරණය කරනවා අපේ චේතනාවත් එක්ක. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන් ඒ හැම අවස්ථාවකදීම අපි සිහියෙන් වගේම නුවණින් විමසා බලන්නට ඕන. එතකොට දැන් ආහාර ගනිද්දී ආහාර පාන අනුභව කරද්දී විශේෂයෙන් ඒ සැලකිලිමත් බව තියනවා නම් තමයි මේ ආහාරය අර්ථවත්ද කියලා සිතනකොට කය පෝෂණය කරන්නට අවශ්‍යයි. හැබැයි මේ ලෙඩ රෝග වලට මේක ගැලපෙනවද නැද්ද? එතකොට මේක අනුභව කිරීමෙන් යහපතක්ද වෙන්නේ අයහපතක්ද වෙන්නේ? එහෙමනම් මේ ආහාරය මම ගත යුතුද නැද්ද? එහෙනම් මේ ආහාරය ගන්න ඕන කියලා මම හිතුවේ සිහියෙන්ද අසිහියෙන්ද? එතකොට මේ ආහාරය ගන්න ඕන කියලා මම හිතුවේ සක්කාය දිට්ඨියෙන්ද නැද්ද? මේ සියල්ලක් අපට අවධානයට ගන්න පුළුවන් මේ කරන කාර්ය අර්ථවත්ද කියන එක කරුණක් ගැන අපි අවධානය යොමු කළා වුණත් අනිත් කරුණු ටික ගැන අපිට සිහියට මතු කරගන්නට පහසුයි. ඒ නිසා මේ අපිට මූලික වශයෙන් මේවා පුහුණු කරන්නට වෙන්නේ පින්නතුනේ යම් ප්‍රමාණයකට යාන්ත්‍රිකව. මොකද මේවා ඇතුළතින් එන්න ඕන එක්තරා ප්‍රභාවයක්. මනසට පුහුණු කරන්නට ඕන දීර්ඝ කාලයක්. පුහුණු කළාට පස්සේ මේවා වාක්‍ය හැටියට වචන හැටියට වෙන වෙනම හිතන්න දෙයක් නැහැ. කෑම ටික අතට ගන්නකොටම ඒ අදහස මතුවෙනවා ඇතුළේ. ඒ දැක්ම අවදි වෙනවා. ඇඳුමක් අඳින්න අතට ගන්නකොට මේ දැක්ම අවදි වෙනවා. ඉතින් ඒ මට්ටමට එන්න නම් අපි දීර්ඝ කාලයක් මේවා උත්සාහයෙන් පුහුණු කරන්න ඕනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාටත් සිල් සමාදන් වෙන උපාසක උපාසිකාවොත් ඒක පුරුදු පුහුණු කරනවා. කෑම ටිකක් ගන්නකොට, ගිලම්පස ටිකක් වළඳනකොට, වස්ත්‍රයක් අඳිනකොට, ඒ වගේම යම් උපකරණයක් පරිහරණය කරනකොට මේක කුමක් සඳහාද මේ පාවිච්චි කරන්නේ? මෙන්න මේ අර්ථය සඳහා. එතකොට අර්ථය දැනගෙන ඊළඟට එහි සප්පාය, ඒ කියන්නේ ගෝචරද පවතින ලෙඩ දුක් වලට ගැලපෙනවා. ඒ වගේම තමන්ගේ සෞඛ්‍ය තත්වයට තමන්ගේ නිරෝගීකමට ඔරොත්තු දෙනවා. සප්පාය. ඊට පස්සේ මම මේක සිහි කල්පනාවෙන්ද භුක්ති විඳින්නේ.
ඒ වගේම මම සක්කාය දිට්ඨියෙන් මේ මට රස ආහාරයක් ලැබුණා මට හොඳ ඇඳුමක් හම්බ වුණා කියන අදහසින්ද මම මේක කරන්නේ. දැන් අලුත් අවුරුදු කාලෙට අපි දකිනවා මිනිස්සු ඇඳුම් ගන්න ගියාම කෑම කන්න ගියාම එතකොට ඒ කුමක් සඳහාද? දැන් මේ අලුත් අවුරුදු සමරන්නටද මේ අලුත් අවුරුද්ද කියන්නේ මොකද්ද? මොකද්ද ඒකේ අර්ථය? ඒතර ඇඳුම් අඳින එකයි කෑම කන එකයි රතිඤ්ඤපත්තු කරන එකයිද අලුත් අවුරුද්ද කියලා කියන්නේ. ඒතර මොකද්ද මේ සමරන්න හදන්නේ? අවසානයේ ඒ નિયમિત නැකතකට එතකොට නැකත කියන එක පැත්තකින් තියමුකෝ. සමස්ත ජන කොට්ටාසයක් හැටියට එකම වේලාවක සෞභාග්‍ය පිළිබඳ එකම අදිෂ්ඨානයකින් යුක්තව යම්කිසි ජන කොට්ටාසයක් එක් ක්‍රියාවක් කරන්න පුළුවන් නම් පින්නතුනේ ඒක හරියට සත්‍යක්‍රියාවක් වගේ මහා බල සම්පන්න මනෝභාව සමූහයක් එකට ඒක රාශී වෙන්නේ. ඒ ජන කණ්ඩායම තුල සමගිය ඇති වෙන්න, અભිවෘද්ධිය ඇති වෙන්න, එක්කෙනෙක් සෞභාග්‍ය અભිවෘද්ධිය පිළිබඳ සිතුවිල්ලක් ඇති කරනවා වගේ නෙමේ සමස්ත ජන කොට්ටාශයක්ම එක මොහොතක මේ සිතුවිලි ඇති කරනකොට ඒ එක මොහොතක ඒ සිතුවිල්ලෙන් කිරි ටිකක් උතුරවනකොට ඒ සිතුවිල්ලෙන් ආහාර ටිකක් අනුභව කරනකොට ඒ සිතුවිල්ලෙන් අර හිසේ තෙල් ටිකක් ගන්නකොට මේවා තුල පුදුමාකාර මානසික ශක්තියක් ගොඩනගෙනවා. ඒ මානසික ශක්තිය තනි තනියෙන් නෙමෙයි එකට ඒකාබද්ධව. ඒතර ඒකාබද්ධව යම්තා පිරිස එතට එකතු වෙනවාද ඒ සමස්ත ජන කොට්ටාශයට ඒ සමස්ත ශක්තිය පැතිරී යනවා. එතකොට මේවා ඊටාම අර්ථ සම්පන්න විදිහටයි අතීතේ මහා ප්‍රඥයෝ මේවා ගොඩනගලා තියෙන්නේ. ඒ වගේම තමන්ගේ ජීවිතය සහ පරිසරය අතර තියෙන අන්තර් සම්බන්ධතාවය සූර්යයාගෙන් චන්ද්‍රයාගෙන් සිද්ධ වෙන යම් යම් අනිසි බලපෑම් වළක්වා ගන්නට ඊටාම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන ආකාරය. ඒතොර ඒව ගැන මොකක්වත් හැඟීමක් නැතිව ක්‍රීඩා කිරීම, උත්සව පැවැත්වීම, තමන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීම නම් වෙනම අර්ථයක් කියලා කියමුකෝ. එතකොට අර දේවල් මිලදී ගන්න කෑම කන රතිඤ්ඤපත්තු කරන උත්සව පවත්වන අතර කුමක් සඳහාද මේ මොකක්ද සමරන්න උත්සාහ කරන්නේ අවසානයේ මොකක්ද ඒකෙන් වෙන්නේ එතකොට අලුත් අවුරුද්ද පැත්තකින් තියමුකෝ වෙසක් පොසොන් ඇසල එතකොට වෙසක් උත්සවය කියන්නේ මොකක්ද පොසොන් උත්සවය කියන්නේ මොකද්ද ඇසල උත්සවය කියන්නේ මොකද්ද දැන් රටේ තැන් තැන් වල වෙසක් කලාප පොසොන් කලාප ඇසල කලාප මේ කලාපයක් කියලා මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒ තැන් වලට ගිහිල්ලා බැලුවෙන් පස්සේ තනි කරම අර කානිවල් එකක් වගේ මෙරිගෝ රවුන්ඩ් අයිස්ක්‍රීම් විකුණන අයද කෑම විකුණන අයද ඊට පස්සේ නොඑක් තැන්වල ගීත කියන ඒවද විනෝද වෙන ඒවද විවිධ විචිත්‍ර අර විදුලි බල්බ වලින් විවිධ විචිත්‍ර විදිහට චිත්තාකර්ෂණීය නේත්‍රය අද ගන්නා විදිහට දේවල් සරසලා ඊළඟට කන ආකර්ෂණය කරගන්නා විදිහට නොයෙකුත් ශබ්ද දිව ආකර්ෂණය කරගන්නා විදිහට නොයෙකුත් කෑම බීම රස එතකොට අවසානයේ මේ පංචේන්ද්‍රයන් පිනවීම නම් වෙසක් කලාපය කියලා පොසොන් කලාපය කියලා කරන්නේ එතකොට ඒකද බුදුරජාණන් වහන්සේ සැමරීම කියන්නේ එතකොට මොකක්ද ඒකේ අර්ථය? දන්සලක් දෙනවා කියලා කියන්නේ කුමක් සඳහා? ඒ දන්සලෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? පින්නතුනි එක්තරා අවස්ථාවක මම හිතන්නේ පෙර අවස්ථාවකත් අපි සිහි කරන්න ඇති සමහර විට එක් වෙසක් පොහොය දිනයක අපි මේ ආසන්න තැනක දන්සලක් තිබුණා. එතකොට ඒ දන්සලේ වෙසක් පොහොය දවසේ දැන් සියල්ලම සූදානම් කරලා තියෙනවා ආහාර පාන මහ ජනතාවට අනුභව කරන්න. පන්සලේ බලාපොරොත්තු රහිත විදිහට සිල් ගන්න පිරිස වෙසක් පොයට වැඩි වෙලා. එතකොට මේ ආසන්න පන්සලක වෙච්ච සිද්ධිය. එතකොට පන්සලේ වෙසක් පොය දවසේ දැන් බලාපොරොත්තු රහිත වෙච්ච විදිහට සෙනග වැඩි. එච්චර පිරිසක් එයි කියලා බලාපොරොත්තුනේ නැහැ. දැන් අර ආපු පිරිසට දාණය පිළියෙල කරලා තියෙන්නේ සීමා සහිත ප්‍රමාණයක් අනපේක්ෂිත පිරිසක් ආපු නිසා දැන් දාණය ප්‍රමාණවත් නැහැ දහවල් දාණය. දැන් දහවල් දාන්නේ නිසා වෙනම ආහාර පාන සකසන්න දැන් වෙලාවකුත් නැහැ. උදේ දාන්නේ නම් කාල වේලාව තියෙන නිසා අනුතරමින් උයලා පිහලා හරි දෙන්න පුළුවන්. හැබැයි දවල් දාන්නේ ඉර හැරෙන්නට පළමුවෙන් සිල්ගත්තු පිරිසට ප්‍රදානය කරන්න ඕන නිසා ඉක්මනින් ආහාර ටික සකසා ගන්නට ඕන. එතකොට ස්වාමීන් වහන්සේ සිහිපත් කරලා තියෙනවා මේ ළඟ
දන්සලක් තියෙනවා ඉක්මනට ගිහිල්ලා බලන්න එතන හරි කෑම සකසලා තියෙනවා. එතකොට එතනට ගියා යනකොට කෑම සකස් කරලා තියෙනවා. එතකොට අර ගියපු පිරිස දායක පිරිස කියලා තියෙනවා මෙහෙමයි අපිට මෙහෙම අනපේක්ෂිත සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. සිල්ගත්තු පිරිස අපි අපේක්ෂා කළාට වඩා වැඩි. දැන් අපි සකසගෙන ආපු ආහාර ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපිට පුළුවන් ද අපි ඔයගොල්ලන්ට අවශ්‍ය ද්‍රව්‍ය කලමනා පස්සේ ගෙනත් දෙන්නම්. මේ අපිට දැනට පුළුවන් ද මේ මෙච්චර පිරිසකට මේ දන්සැලෙන් ආහාර ටිකක් ගන්න. ඒතර දන්සැලේ කාර්ය මණ්ඩලය එහෙම නැත්නම් සංවිධායක පිරිස මොකද්ද කියලා දෙන්නේ නෑ මේ අපි හැදුවේ මේ දන්සැල සඳහා. මේ වෙන කාටවත් එහෙම තොග පිටින් කෑම දෙන්න නෙමෙයි අපි හැදුවේ. අපි මේ දන්සැල සඳහා. ඒතර දන්සැල කියන්නේ මොකක්ද? අනිත් අය වෙනුවෙන් ආහාර පරිත්‍යාග කරන. මොකටද පරිත්‍යාග කරන්නේ? එතකොට අතීත කාලේ මිනිස්සු ආහාර පරිත්‍යාග කළේ එදා දවසේ ಗುಣදහම් වඩන සිල්වත්ව ಗುಣදහම් වඩන්න උත්සාහ කරන පිරිසට ආහාර දෙන්න දන්සැල් සැකසුවා. වන්දනාවේ යන ගමන් බිමන් යන දුර යන මිනිසුන්ට කුසගිනි නිවන්නට දන්සැල් සැකසුවා. දුගී මගී යාචකාදීන්ගේ කුසගිනි නිවලා ඒ මිනිස්සු සුවපත් කරන්නට දන්සැල් සැකසුවා. එතකොට දැන් ඒ අය අතරිනුත් මේ එදා දවසේ පොය දවසේ රත්නත්‍රයේ මූලික කොටගෙන ಗುಣදහම් වඩන පිරිසට දැන් අර දන්සැලේ හිටිය අබෞද්ධයෝ නෙමෙයි බෞද්ධ පිරිස. හැබැයි ඒ බෞද්ධයෝ අහලා තියනවා දැනගෙන තියනවා මේ පොය දවසේ සිල් සමාදන් වෙන පිරිසට ආහාර පාන ටිකක් දෙන්නට පුළුවන් නම් ඒක වඩාම උසස්ම ක්‍රියාවක් හැටියට. නමුත් අර මොහොතේ ඔවුන් මොකද්ද ඔවුන්ගේ තර්කය? අපි මේ තොග පිටින් එක එක්කෙනාට කෑම දෙන්න නෙමෙයි අපි මේ දන්සැල සඳහා. එතකොට දැන් ඒගොල්ලන්ගේ අරමුණ මොකද්ද? අපි එකතු කරපු ටික දැන් මෙතනට මිනිස්සු එන්න ඕන, පොලිමේ එන්න ඕන, ඇවිල්ලා කන්න ඕන, කාලා සතුටු වෙන්න ඕන, අපට ආශිර්වාද කරන්න ඕන. එතකොට අර සෙටප් එක ඔන් කරගෙන ඒකෙන් සින්දුවක් දාගන්නට ඕන. දැන් මේ ටික දිගට යන්න ඕන. ඒ ටික කරගන්න බැරි වුණොත් දන්සැලෙන් වැඩක් නැහැ. අද දන්සැල පැවැත්වීමේ පරමාර්ථය කුමක්ද? මෙන්න මේ විදිහට පින්නතුනේ අර්ථය හරියට නොදැන. ඇයි අර්ථය නොදැන කියන්නේ? නොදන්නව නෙමෙයි. විචාරයක් නැහැ. සිහි කරන්නේ නැහැ. කල්පනා කරන්නේ නැහැ. ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැහැ. මොකටද මේක කරන්නේ? මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? එහෙම සිතන්නේ නැහැ. එහෙම නොසිතා කරන හැම මොහොතකම අපි යම්කිසි සම්ප්‍රදායක් ඉටු කරනවා වෙන්නට පුළුවන්. යම්කිසි චාරිත්‍රයක් ඉටු කරනවා වෙන්නට පුළුවන්. යම්කිසි සංස්කෘතික අංගයක් පවත්වනවා වෙන්නට පුළුවන්. වගකීම් යුතුයකම් ඉටු කරනවා වෙන්නට පුළුවන්. නමුත් ඇතුළත නිවැරදි චේතනා පහළ වෙන්නේ අවශ්‍ය තරම් ශක්තිමත් කුසලයක්, ශක්තිමත් ගුණයක් අපි තුල අවදි වෙන්නේ නැත්තේ ඇයි? ඒ අර්ථය නොදැන ඒ කටයුතු සිද්ධ කරන නිසා. මේ මෑතකදීත් අපේ ස්වාමින් වහන්සේලා සමගත් අපි කතා කළා. පව්කම් කරනකොට මිනිස්සු තුල හැබෑම පිරිසිදු පාපකාරී හැඟීම අවංකව ඇතුලෙන් එනවා. හැබැයි පින්කම් කරනකොට ඒ අවංක හැඟීම එන්නේ නැහැ. එක්කෝ ඒක චාරිත්‍රය, එහෙම නැත්නම් ඒක යුතුයකම, එහෙම නැත්නම් ඒක වගකීම, එහෙම නැත්නම් නොකර බැරි නිසා, වෙන කෙනෙක් කරන්න නැති නිසා. මේ කාරණේ අපට සිහි වුණේ පසුගිය කාලේ භූමිකම්පාවෙන් බුරුම රටේ ගිහි පැවිදි බොහෝ දෙනා බරපතල අර්බුදයකටපත් වෙලා අපි මෙහෙන් ආහාර පාන වේලි සලාක බොහෝ දේවල් එකතු කරලා පිටත් කළා. එතකොට මූල්‍ය ආධාර පිටත් කළා. තවමත් ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ අවස්ථාවේදී තමයි අපිට විශේෂයෙන් ඒක දැනුනේ තව කෙනෙක් නසන්න, තව කෙනෙක් විනාශ කරන්න, තව කෙනෙක් පහලට ඇද දාන්න මිනිස්සු කටයුතු කරනකොට ඒ සඳහා එන දුෂ්ට චේතනාව ඇතුලෙන් අවංකවමයි එන්නේ. ඒක නිකන් මේ ලෝකේ රවට්ටන්න මම කෝප වුණා, මම තරහ ගත්තා, මම දුෂ්ට අදහසිනුයි මේක කරන්න කියලා ලෝකෙට පෙන්වන්න කරනවා නෙමෙයි. ඒවා ඇතුළෙන්ම එනවා අවංකව අනිත් කෙනා නසන්න වනසන්න. හැබැයි අනිත් කෙනා රකින්න අනිත් කෙනා ජීවත් කරන්න කියනකොට එතන අවංක අදහසනේ අපි මේ බෞද්ධ රටක් නිසා නොදුන්නොත් හොඳ නැහැ. ඒගොල්ලොත් අපිට උදව් කරලා තියෙනවා. ඒ නිසා අපි උදව් කරන්න ඕන. එතකොට මේ වෙලාවේ අපි ක්‍රියාත්මක උනේ නැතිනම් ඒක රටක් හැටියට හොඳ නැහැ. බෞද්ධ පිරිසක් හැටියට හොඳ නැහැ. ඒක පන්සල් වලට හොඳ නැහැ. ඒක හාමුදුරුවන්ට හොඳ නැහැ. ඒක දායකින්ට හොඳ නැහැ. එතකොට දැන් මේ යුතුයකමක් ඉටු කරන්න තමයි අර අසරණයින්ට පිහිට වෙන්නේ.
හැබැයි යමෙක් අසරණ තත්ත්වයට පත් කරන්න කටයුතු කරනවා නම් ඒක මේ යුතුයකම් ඉටු කරනවා මොකක්වත් නෙවෙයි තමන්ගේ දුෂ්ටකම ඍජුවම ක්‍රියාත්මක වෙනවා. එතකොට පාපයේදී පැහැදිලිවම අකුසල චේතනාව ඒ අකුසල පරමාර්ථය. එතකොට අර්ථය සිහි කළත් නැතත් එතනදී මෙන්න මේ සඳහායි මේක කරන්න කියලා පැහැදිලි අදහසක් ඇතුවයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් කුසලයේ කරද්දී යහපත කරද්දී මොකක් සඳහාද ඒක කරන්න කියන නිනව්වක් ගොඩක් දෙනෙකුට නැහැ. ඒ නිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සාත්තක සම්පජඤ්ඤය. මෙහෙම දැන් මේ පින්කමක් පව්කමක් කියලා කියන්නේ ක්‍රියා සමූහයක්. එහෙම ක්‍රියා සමූහයකදී පමණක් නෙමෙයි අපි මේ කරන එක් එක් කුඩා චර්යාවකදී පවා හැසිරීමකදී පවා අපි සැලකිලිමත් වෙන්නට ඕන කවර පරමාර්ථයකින්ද මේක පවත්වන්නේ. ඉතින් මේක අපිට මේ විදිහෙන් දියුණු කරගන්නට පුළුවන් නම් ඒතනත්තාට තමයි දානය, සීලය, භාවනාව ආදී මේ සෑම ක්‍රියාවක්ම ගුණ නුවණ වැඩෙන හැටියට පවත්වන්නට පුළුවන්. ඒ කියන්නේ දන් දෙනවා නම් දානේ පරමාර්ථය මොකද්ද? මොකද්ද මේකේ අර්ථය? ලබන කෙනා සුවපත් කිරීම. ඒ ලබන කෙනාට සුවපත් කරන්න, ලබන කෙනාට යහපතක් කරනවා කියන අදහසින්ද සැබවින්ම අපි දන් දෙන්නේ. එහෙම නැතිනම් ඊට අදාළ ගුණය අවදි වෙන්නේ නැහැ. ඊළඟට සිල් ගන්නකොට සුදු වස්ත්‍රයක් ඇඳගෙන සුදු වස්ත්‍රයක් පෙරවගෙන පන්සලට ගිහිල්ලා ඒ කාලසටහනට අනුව වැඩ කටයුතු කරන්නේ කොමන පරමාර්ථයෙන්? සීලේ අර්ථය කායික වාචසික මානසික සංවරය. ඒතකොට අර්ථය දන්නේ නැතිනම් ජීවිත කාලෙම සිල් ගත්තත් කය සංවර වෙලා නැහැ, වචනය සංවර වෙලා නැහැ, සිත සංවර වෙලා නැහැ. ඇයිද? අර්ථය දැනගෙන නෙමෙයි මේ චාරිත්‍රය පවත්වලා තියෙන්නේ. භාවනාව කියන්නේ මොකක්ද? භාවනාවේ අර්ථය කොමක්ද? භාවනාව තුළින් විය යුත්තේ දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම, යහගුණ හඳුනාගෙන අවදි කිරීම, ලෝක ධර්ම නුවණින් අවබෝධ කිරීම. එතකොට මේ අර්ථය නොදැන මුළු ජීවිත කාලෙම භාවනා කළත් මට මෙච්චර වෙලා වාඩි වෙලා ඉන්න පුළුවන්, මට මෙච්චරලා සමාධිගත වෙන්න පුළුවන් කියලා කිව්වට අවසානයේ භාවනාවෙන් තමන්ගේ ජීවිතයේ දුර්වලකම් හඳුනාගෙනත් නැත්නම් ඒවා අඩු කරගෙනත් නැත්නම් ಗುಣ හඳුනාගෙනත් නැත්නම් ඒවා දියුණු කරගෙනත් නැත්නම් ලෝක ධර්මතා වලට මුහුණ දෙනකොට පෙරසේම තමන් සැලෙනවා නම් ඒවත් එක්ක පොරබදනවා නම් ඒවත් එක්ක අරගල කරනවා නම් ඒ තනත්තාගේ භාවනාවේ ඵලය කුමක්ද? ඇයි ඒ අර්ථය මෙනෙහි කරන්නේ නැතුවයි ඒ ක්‍රියාවලිය පවත්වලා තියෙන්නේ. මේ විදිහට දාන, සීල, භාවනා, පත්ති දාන, ඒ කියන්නේ පින් දීම, පත්තානුමෝදනා, පින් අනුමෝදන් වීම, ඊළඟට ධර්ම දේශනා, ධර්ම ශ්‍රවණ, මේ සියලුම පුණ්‍ය ක්‍රියාවන් මිනිසුන් ගිහි පැවිදි දෙපිරිසම ගත්තාම ඊටාම අතලොස්සක් තමයි අර්ථය දැනගෙන අර්ථය මෙනෙහි කරමින් ඒ කටයුතු කරන්නේ. ඉතින් ඒ බඳු සත්ක්‍රියාවන් කිරීමේදී ඒ බඳු සත්චාරිත්‍රයන් පවත්වද්දීවත් අපි අර්ථය සිහි කරලා සම්පජඤ්ඤයෙන් ඒක කරන්නට සැලකිලිමත් වෙන්නේ නැතිනම් ඉදිරියට යාමේදී ආපසු එීමේදී ඉදිරිය බැලීමේදී වටපිට බැලීමේදී අතපය දිගු කිරීමේදී කන බොන එකේදී අපි කොහොමද සිහිය පවත්වන්නේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරන අර වගේ සමස්ත ක්‍රියාදාමයක් පිළිබඳව නෙමේ එක් එක් ක්‍රියාවක් පිළිබඳව පවා සැලකිලිමත් වෙන්නට ඕන. යමක් අතින් අල්ලනකොට, ගන්නකොට, දෙනකොට ඒ සෑම මොහොතකම මේ ක්‍රියාව කිරීමේ අර්ථය කුමක්ද? ඊළඟට සප්පාය. මේක අවස්ථාවට ගැලපෙනවා. අපි හිතමු දීම අර්ථවත් වෙන්නට පුළුවන්. අපි දෙන්නට ඕන, පරිත්‍යාග කරන්නට ඕන. නමුත් ඒක මේ අවස්ථාවට ගැලපෙනවා. දැන් සමහර වෙලාවට පවුල් අතර නුසුදුසු සම්බන්ධතා ගොඩනැගෙනවා. ආයතනවල නුසුදුසු සම්බන්ධතා ගොඩනැගෙනවා. අනිත් අය තමන්ව සැක කරනවා. එහෙම ප්‍රශ්න ඇති වෙන්නට ප්‍රධාන හේතුවක් වෙනවා අනිත් අයට උදව් කිරීම හොඳයි. හැබැයි මේ අවස්ථාව, මේ સંદર્ભය එබඳු උදව්වක් කරන්න, එබඳු පරිත්‍යාගයක් කරන්න යෝග්‍යද? උපකාරයක් කරනවා කියන එක වචනේ පරිසමාප්තාර්ථයෙන්ම අර්ථවත් ක්‍රියාවක්. අනුන්ට උදව් කිරීම නොකළ යුතුයි කියලා අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. පරිත්‍යාග කිරීම, අනුන් වෙනුවෙන් කැපවීම ඒක වැරදි කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ අනුන්ට උදව් කිරීම, අනුන් වෙනුවෙන් කැපවීම, අනුන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම
ඒ කාර්ය කරන්න මේ સંદર્ભය සුදුසුද? මේ පුද්ගලයා මේ අවස්ථාව ඒකට යෝග්‍යද? ඒක හරියට තේරුම් ගන්නට බැරි වුණොත් සමහර වෙලාවට නුසුදුසු අවස්ථාවේදී උදව්වක් ඕන. සැබවින්ම අපි හිතමු ආයතනයක යම් පුරුෂයෙක් ඉන්නවා යම් කාන්තාවක් ඉන්නවා ඒ කාන්තාව අසරණ තත්ත්වයටපත් වෙලා දැන් අන් අයගේ උපකාරයක් අවශ්‍යයි. කවුරුත් උදව් කරන්න සූදානම් නැහැ. හැබැයි මේ පුරුෂයාට පුළුවන්කම තියෙන උපකාර කරන්න. ඒ නිසා ඔහු සත්භාවයෙන් අවංකවම ඒ උපකාරය කරනවා. ඒක අර්ථ සම්පන්න. නමුත් අපි ඒකේ සප්පාය භාවය, යෝග්‍ය අයෝග්‍යතාවය, ස්ථානෝචිතව අවස්ථාවෝචිතව කල්පනා කරලා එය හසුරුවා ගන්නට සමත් නොවුනොත් සමහර විට ඒ එක් උපකාරයම එක් පෞල් සංස්ථාවක් සම්පූර්ණයෙන් දෙදරා යන්නට විතරක් නෙමේ පෞල් සංස්ථාවන් දෙකක්ම දෙදරා යන්නට පසුබිමක් සකසන්නට පුළුවන්. එතකොට කෙනෙක් අහන්නට පුළුවන් එතකොට උදව් කරන එක වැරදිද? නෑ, උදව් කරන එක වැරදි නෑ. ඒකේ අර්ථය දැනගෙන සප්පාය භාවය ගැන සැලකිලිමත් වේක කරන්නට ඕනේ. ඒ කියන්නේ ඒක කොච්චර දුරට යෝග්‍යද අයෝග්‍යද ඒක දන්නේ ඒක ගැන සැලකිල්ලක් නැති වුණොත් අනවශ්‍ය ප්‍රශ්න ගොන්නක් එතනට ඒක රාශිය. ඊට පස්සේ එහෙම ප්‍රශ්නයක් ආවෙන් පස්සේ ඒගොල්ලෝ කියන්නේ ඊට පස්සේ නම් ආයේ කාටවත් උදව් කරන්න යන්නේ නැහැ. මේ එක්කෙනෙකුට උදව් කරන්න ගිහිල්ලා කරගත්තු හරිය මැද ඊට පස්සේ නම් කොච්චර අසරණ වෙලා ආවා වුණත් මොනතරම් කරදරයටපත් වෙලා තිබුණත් මම නම් ඊට පස්සේ කිසි කෙනෙකුට උදව් කරන්නේ නැහැ. ඒතකොට උදව් කරන්නේ කියලා ඒක වර්ජනය කිරීම නෙමෙයි. අර ලෝකයෙන් චෝදනා පැමිණීම කියන එක ලෝකේ වැරද්දක් නෙමෙයි. මිනිස්සු හැම විටම අනිත් අය සිහි කල්පනාවෙන් සති සම්පජාඤ්ඤයෙන් අපි කරන දේ තේරුම් ගන්න ඕන කියලා අපිට කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ. මම කරන කාර්ය ගැන මමවත් සැලකිල්ලෙන් සිහියෙන් එතන අවස්ථාවෝචිත බව තේරුම් අරගෙන කටයුතු කරන්නේ. නැතිනම් මම කොහොමද බලාපොරොත්තු වෙන්නේ ලෝකේ අනිත් අය මම කරන දේ ගැන මගේ අදහස ගැන සති සම්පජාඤ්ඤයෙන් ඉන්න ඕන කියලා. මට මං කරන දේ ගැනවත් සති සම්පජාඤ්ඤයක් නැතිනම් ඒ නිසා ලෝකයාගෙන් අපට නිවැරදි දැක්මක් අපේක්ෂා කරන්න බෑ. මම කරන කාර්ය පිළිබඳව මම නිවැරදි දැක්මකින්ද ක්‍රියා කරන්න කියලා හැම විටම සැලකිලිමත් වෙනවා හැරෙන්නට. ඒ නිසා පරිත්‍යාගයේ යෝග්‍යයි. නමුත් මේ අවස්ථාව ඒකට උචිතද? ඊට පස්සේ අපි හිතමුකෝ දැන් යම්කිසි පිරිසක් අතර ඉන්නවා. ඒ පිරිස අතර ඉන්නකොට දැන් බණක් අහමින් ඉන්නවා. ධර්මදේශනාව ශ්‍රවණය කරන අතරතුරේ Tamanට ඈනුම් යනවා, කැස්ස එනවා. අපි හිතමු අදෝවාතයක් පිට වෙන්නට එනවා. ඒතර මේ එකක්වත් අනර්ථකාරී ක්‍රියා නෙමෙයි. කැස්සක් එනකොට කහින්න ඕනේ. ඒක හිර කරගන්න නැතුව ඈනුමක් එනකොට ඈනුම පිට කරන්නට ඕන. අදෝවාතයක් පිට වෙන්නට එනකොට ඒක පිට කරන්න. මොකද මේ ශරීර ආවේග හිර කරගෙන ඉන්න එක සුදුසු නෑ. ඒ නිසා ඒක පිට කිරීම අර්ථ සම්පන්න. හැබැයි මේ තැනට ඒක කොච්චර ගැලපෙනවද? එහෙමනම් තැනට අනුව මේක කළමනාකරණය කරගන්නේ කොහොමද? ඈනුම යන එක, කැස්ස හැදෙන එක, කිවිසුම යන එක, අදෝ වාතයේ පිට වෙන එක. එතකොට කායික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්නත් ඕන. ඒ එන කායික ආවේගයේ හිර කරගෙන ඉන්ද්‍රිය විකෘතියකටපත් වෙලා හරියන්නේ නැහැ. දැන් අර පහුගිය කාලේ අපට අහන්නට ලැබුණා එක අම්මා කෙනෙක් උදේ දරුවට කිරි ටික හදනකොට එක පාරටම කිවිසුමක් ගියා. එතකොට කිරි බඳුන ඉස්සරහ තියෙන නිසා ඒකට අර තමන්ගේ කෙල සොටු ආදිය විසිවෙයි කියලා එහෙමම බෙල්ල පැත්තකට හරෙව්වා කිවිසුම යනකොට. එහෙමම සම්පූර්ණව බෙල්ල ලොක් වෙලා ආය හරව ගන්නට බැරි මට්ටමකටපත් වුණා. එතකොට ආපහු රෝහලට ගෙනිහින් තමයි ඒක ප්‍රകൃතියටපත් කරන දීර්ඝ කාලයක් ප්‍රතිකාර කරන්න සිද්ධ වුණා. ඒතර මේ පොඩි දේ කිවිසුම යවන එක ඒ ආවේගය එනකොට ඒක වළක්ව ගන්නට අපහසු වෙන්න පුළුවන්. එතකොට අපහසු වෙන නිසා කිවිසුම යවුවා. දැන් මෙතන ඉස්සරහ කිරි ටික තියෙනවා. දරුවට හදන කිරි භාජනය. ඒක අපිරිසිදු නොවිය යුතුයි කියන ස්ථානෝචිත බව තිබුණා. හැබැයි ගෝචර සම්පජාඤ්ඤය තමන් මේ කටයුත්ත කරන්නේ තමන්ගේ කය පිළිබඳව, තමන්ගේ ඉරියව්ව පිළිබඳව සිහිනුවණින්ද කියන කාරණේ එතනදි ගිලිහිලා ගියා. එහෙම ගිලිහිලා ගිය ගමන්ම එක ක්ෂණයෙන් Tamanට බරපතල නොතිබුණු අර්බුදයක් ඇති වෙන්නට අර දරුවාගේ කිරි ටික අපවිත්‍ර නොවි පරිස්සම් කිරීම අවශ්‍යයි. එතකොට ඒකත් කරන්න ඕනේ. එහෙම නැතුව කිවිසුම යවලා කෙලසොටු ඔක්කොම ඒ ආහාරයට ඒ පානයට වැටෙන්න සලස්සන එක හොඳයි කියන එක නෙමෙයි.
නමුත් ඒ අවස්ථාව පරිහරණය කරන්නට ඕන තමන්ගේ කයටත් හානියක් නොවන හැටියට. අපි මීට පෙර අවස්ථාවක සිහිපත් කළා ඇඳුම් ඇඳීම පිළිබඳව. එතකොට විශේෂයෙන්ම දැන් සමහර වෙලාවට අපිට පේනවා අලුත් අවුරුදු කාලෙට එතකොට විශේෂයෙන් මගුල් ගෙවල් වල මංගල කටයුතු වල ඇතැම් අය අඳින පළඳින ආකාරය බැලුවෙන් පස්සේ සමහර වෙලාවට ඒක Tamanට කොච්චර අවස්ථාවට ගැලපෙනවද තමන්ගේ චරිතයට තමන්ගේ වයසට තමන්ගේ තත්වයට ඒක කොතෙක් දුරට ගැලපෙනවද කියලා එහෙම කල්පනාවක් නැහැ. තමන් ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද මවක්ද පියෙක්ද වැඩිහිටියෙක්ද බෞද්ධයෙක්ද එතකොට තමන්ගේ ප්‍රතිපත්තිය මොකක්ද? ඒකට තමන් අඳින ඇඳුම අඳින්නට ඕන. හැබැයි ඒක තැනට අවස්ථාවට කොච්චර ගෝචරද? ගයක් හදන්නට ඕන. ඒ හදන ගේ තමන් හම්බ කරන පඩියට, තමන්ගේ වේතනයට, තමන්ගේ ධාරිතාවට කොච්චර ඔරොත්තු දෙනවද? කොච්චර ගැලපෙනවද? තමන්ගේ පවුලේ ඉන්න ප්‍රමාණයට කොච්චර ගැලපෙනවද? එතකොට වාහනයක් ගන්නට ඕන. ඒ වාහනේ තමන්ට දරන්න පුළුවන්. බයිසිකලයකට ගොඩ වුණාම තමන්ට ඉක්මනින් ගමනක් යන්නට ඕන. එතකොට ඉක්මනින් යන්න ඕන නිසා තරමක් වේගෙන් යන්න ඕන. හැබැයි තමන් තුළ දැන් මේකට අදාළ පරිපාලනය තියෙනවා. අද දවසේ වැස්සද පොළොව තෙමිලාද වාහන වැඩිද පාරේ අනිත් අය වැඩ කරන්නේ කොහොමද? එතකොට ඒ අවස්ථාවට අනුව කල්පනා කරලා ඊට ගැළපෙන හැටියටද තමන් මේක හසුරුවා ගන්න. එතකොට තමන් යම්කිසි ගමනක් යන්න ඉස්සරහට යනවා. එතකොට අඩිය තිනකොට මේ බිම තෙත් වෙලාද ලිස්සනවද? එතකොට එතන අඩිය තියන්න ඕන කොහොමද? මේ හැම එකක්ම අපිට සැලකිලිමත් වෙන්න බැරි වුණොත් ඒ හැම මොහොතකම අනර්ථයක් සිද්ධ වෙන්නට තියෙන ඉඩ කඩ වැඩි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමක් අර්ථවත් වෙච්ච පමණින්ම අපිට ඒක යෝග්‍යයි කියන්නට බෑ. අර්ථවත් වෙනවා වගේම තැනට ගැලපෙනවා. අපි හිතමු දරුවෙකුට උපදේශයක් දෙන්නට ඕන. බිරිඳට හෝ සැමියාට වරදක් පෙන්වා දෙන්නට ඕන. ඒක අර්ථවත්. හැබැයි අර්ථවත් වුණාට මේ කියන අවස්ථාව ගැලපෙනවද? කියන විදිහ ගැලපෙනවද? මේ ඉන්න මානසික තත්ත්වයේ උපදේශයක් දෙන්න සුදුසු මානසික තත්ත්වයක්. දරුවා කෝපයෙන් ගැටිලා ඉන්න වෙලාවක උපදේශය දෙන්න ගියොත් එහෙම උපදේශය ගන්නවා නෙමෙයි බද්ධ වෛරයක් ඇති වෙන තත්වයකටපත් වෙන්න පුළුවන්. සැමියාගේ වරදක් පෙන්වා දෙන්නට ඕන. හැබැයි රස්සාවට ගිහිල්ලා වෙහෙසිලා හවස ඇවිල්ලා ගෙට ගොඩ වෙනකොටම අරගෙන කතා කරන එක සුදුසුද? එතකොට කියන්න යන දේ අර්ථවත් වුණාට ඒ කියන සන්දර්භය, කියන පරිසරය, කියන අවස්ථාව කවුද මෙතන තව ඉන්නේ? ඒ ඉදිරියේ මේක කියන එක හොඳයිද? අන්න සප්පාය එතන ගැළපෙන නොගැළපෙන භාවය අපි කල්පනා කරලා බැලුවේ නැතිනම් බරපතල අර්බුද ඇති වෙනවා. පෙර දිනක අපි සිහිපත් කළා අපේ ශිෂ්‍ය ඒ කියන්නේ මගේම ශිෂ්‍යයෙක් නෙමෙයි අපේ පන්සලේ ඉන්න අපේ ශිෂ්‍යයෝ හැටියට කටයුතු කරන නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෝ. ඒතකොට ඒ අතර එක ස්වාමින් වහන්සේ නමක් දානේ වළඳන තැනදී උන්වහන්සේට සෙම් ප්‍රතිශ්‍රාව නිසා අර සද්දය හෙන්න හොටු සූරලා ඒක මම කියන්න ඕන කියලා කල්පනා කළා. එතකොට මම මේක මේ මගේ හිතේ අමාරුව නිසාද කියන්නේ? නැවත නැවත කල්පනා කළා. නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. උන්වහන්සේගේ යහපත පිණිසයි මේක කියන්නේ කියලා හොඳට දැනගෙන අර්ථ සම්පන්නව මම ඒක කිව්වා. හැබැයි අනිත් අයත් මේක දැනගන්න එක සුදුසුයිනේ. ඒ අයටත් මෙහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේ කියලා අපි කල්පනා කළා. හැමෝම ඉදිරියේ මේක කියන එක සුදුසුයි. එතකොට කියපු කාරණේ අර්ථවත් වුණාට අර පිරිස ඉදිරියේ කීම නිසා උන්වහන්සේ බලවත්සේ කෝපයටපත් වුණා. කෝපයටපත් වෙලා වචන හුවමාරු වෙලා ගැටෙන්නට ආසන්න වුණා. ඉතින් ඒ අවස්ථාවේදී අපි බොහොම කල්පනාවෙන් අපේ පැත්තෙන් ඒක සමනය කරගෙන උපායශීලීව පසුව ඒක සමනය කරගෙන වඩා හොඳ තත්වයකට ඒක පරිවර්තනය කරගත්තා උත්සාහයෙන්. නමුත් එතනදී කුමක්ද සිද්ධ වුනේ? අර්ථවත් දෙයක් කිව්වේ හැබැයි නොසුදුසු අවස්ථාවක නොසුදුසු තැනක. ඒ නිසා අපි කරන දේ අර්ථවත් උනත් කියන දේ අර්ථවත් උනත් හැසිරීම අර්ථවත් උනත් අපේ නිහඬ වීම අර්ථවත් උනත් ඒ වගේම ගමන බිමන චර්යාව මල මුත්‍ර පිට කිරීම මේ සියල්ල අර්ථවත් උනත් මේ තන ඒකට යෝග්‍යද මේ තන ඒකට ගැලපෙනවද? ඒතර දැන් වැසිකිලි කැසිකිලි යන්න ඕනකම තියෙන්න පුළුවන් බරපතල විදියට. හැබැයි
අපි ඒකට යෝග්‍ය තනක්ද? එහෙම කල්පනා කරන්නට බැරි වුණොත් ලැජ්ජා බය රැකගෙන අපිට කටයුතු කරන්නට බැරි වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණේ ගෝචර. එතකොට අර්ථවත් වෙන්නටත් ඕන, ඒ තැනට අවස්ථාවට ගැලපෙන්නටත් ඕන. ඒ වගේම මම මේක දැන් කරන්නේ සිහියෙන්ද? උදාහරණයක් හැටියට අවවාදයක් දෙන්නට යනවා. අවවාදය අර්ථවත්. දැන් මේක දෙන අවස්ථාවත් සුදුසුයි. හොඳට කාලය වේලාව බලලා සුදුසු අවස්ථාවේ තමයි මේක කියන්නේ. හැබැයි කියනකොටම අනිත් පැත්තෙන් ලැබෙන ප්‍රතිචාරය අපි අපේක්ෂා නොකළ ප්‍රතිචාරයක්. දැන් මම සිහි කල්පනාවෙන් හිටියේ නැත්නම් අර ප්‍රතිචාරය මම අපේක්ෂා නොකළ එකක් නම් වහාම අපේ මනස වික්ෂිප්ත වෙලා අපි ආවේගකාරී වෙන්නට පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? කාරණයක් අර්ථවත් අවස්ථාවක් ගැලපෙනවා. හැබැයි මම සිහියෙන් නෙමෙයි ඒ කටයුත්ත කරලා තියෙන්නේ. එතකොට සිහියෙන් තොරව නම් ඒ කටයුතු කරන්නේ. උපදේශය දෙන්නට ගිය හොඳ දෙයක් වුණාට සුදුසු අවස්ථාවක් වුණාට වචනේ දෙක තුන යනකොට අපේ පාලනය අපෙන් ගිලිහෙනවා. එතකොට එහෙම වෙච්ච ගමන්ම අපි කොච්චර වැදගත් දෙයක් කියන්න ගියත් එක ශේෂයකින් අපි ඒකට නුසුදුස්සෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අපේ පෞරුෂය කඩා වැටෙනවා. අපි ගුරුවරයෙක් හැටියට, වැඩිහිටියෙක් හැටියට, පාලකයෙක් හැටියට, ආයතන ප්‍රධානියෙක් හැටියට ඊටාම ගරු ගාම්භීර විදිහට තමයි මේ ප්‍රකාශනය කරන්න යන්නේ. හැබැයි එක මොහොතකින් අනිත් එක්කෙනා නගන ප්‍රශ්නයත් එක්කලා අනිත් එක්කෙනාගේ ප්‍රතිවිරෝධතාවයත් එක්කලා අපේක්ෂා රහිත වූ ප්‍රතික්‍රියාවත් එක්කලා අපි චංචල වුණොත් අපි කැළඹුණොත් අපිට අපි පිළිබඳව අපේ මනස අපේ ඉරියව් පැවැත්වීම පිළිබඳ සිහි කල්පනාවෙන් අපිට පාලනය කරගන්න බැරි වුණොත් සම්පූර්ණයෙන්ම අපේ පෞරුෂය අර පිරිස ඉදිරියේ බිඳුවට වැටෙන්නට පුළුවන් එක සිද්ධියක් තුළ. එතකොට සමාජයේ ගරු සම්භාවනාවට පාත්‍ර වෙන අගය කළ යුතු චරිතයක් හැටියට පිරිපුන් පෞරුෂයක් හැටියට ජීවත් වෙන්නට නම් හැම විටම අපට තමන්ගේ ක්‍රියාව, තමන්ගේ වචනය, තමන්ගේ මනෝභාවය පිළිබඳව සති සම්පජඤ්ඤයක් තිබිය යුතුමයි. ඒ නිසා කරන කියන දේෙන් ලෝකෙට මොකක්ද වෙන්නේ කියලා බලන්නටත් ඕන. ඒ වගේම ඒක අර්ථ සම්පන්නද කියලා බලන්නටත් ඕන. ඒ වගේම තමන් තුල තමන්ගේ කායික වාචසික මානසික ක්‍රියාවන් තමන් පවත්වන්නේ ඒ ගැන අවදියෙන්ද කියන එක මේ සියල්ලම සඳහා ප්‍රධාන සාධකයක්. ඒ නිසා මේ සතිපට්ඨාන සූත්‍රයේදී සතිය පැවැත්වීම, සිහිය පැවැත්වීමයි මූලික වෙන්නේ. අර ලෝකෙට සිද්ධ වෙන යහපත ගැන බලන්නට ඕන. ඒකේ ස්ථානෝචිත අවස්ථාවෝචිත ගැනත් බලන්නට ඕන. හැබැයි ප්‍රධාන වෙන්නේ මොකක්ද? තමන් කායික වාචික මානසික තත්ත්වයන් ගැන සිහියෙන් යුක්තව ක්‍රියා කරනවා. ඒකයි අපි මුල් අවස්ථාවේදී පැහැදිලි කළේ මේ සතිය කියන්නේ යනවා කනවා කකුල උස්සනවා ගෙනියනවා පාත් කරනවා කියන මේ බාහිර ක්‍රියාවන් විතරක් නෙමෙයි. ඇඟ හොදනකොට රස්නේ සීතල දැනෙනවා කියලා දැනගන්න එක විතරක් නෙමෙයි. මගේ මනස කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ? ප්‍රතික්‍රියා දක්වන්නේ? ඒ ගැන අපිට සැලකිලිමත් වෙන්න බැරි වුණොත් අපිට තමන් කරන කියන දේ පිළිබඳව වගකීම් සහිත ක්‍රියා කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඊළඟට අවසාන කාරණේ අසම්මෝහ. ඉතින් ඒක ටිකක් ගැඹුරු වගේ හිතෙන්නට පුළුවන්. නමුත් ඒක අත්‍යවශ්‍යයි. මොකද සමාජයේ හුඟක් වෙලාවට ගැටලු නිර්මාණය වෙන්නේ දැන් අර විදිහට අපි හිතමු ආයතනයේ ප්‍රධානියක් හැටියට, පාලකයෙක් හැටියට, ගුරුවරයෙක් හැටියට, වැඩිහිටියෙක් හැටියට, අම්මා තාත්තා හැටියට යම් උපදේශයක් දෙන්න ගියාම අනිත් පැත්තෙන් යම්කිසි ප්‍රතික්‍රියාවක් අනපේක්ෂිත විදිහට ආවොත් අපි කැළඹෙන්නේ ඇයි? අර සත්ව පුද්ගල සංඥාවත් එක්කලා. ඔහු මට විරුද්ධ වුණා. ඔහු මගේ වචනයට එහයින් ගියා. දැන් මට එදිරිවාදීව ආවා. මට අවනත උනේ නැහැ. දැන් මේ ප්‍රශ්නේ එන්නේ මම ඔහු කියන සත්ව පුද්ගල ස්වභාවයෙන් ගැනීම. හැම විටම මේ මාන්නය මතුවෙන්නේ. ඒ වගේම ගැටුම් මතුවෙන්නේ. ඒ වගේම මුලාව මතුවෙන්නේ. ඊළඟට ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි මේ සියල්ල ක්‍රියාත්මක වෙන්නට ප්‍රධාන හේතුවක් වෙනවා මේ නාම රූප වශයෙන් ක්‍රියාත්මක වෙන ධර්මතාවයන් සත්ව පුද්ගල වශයෙන් දැකීම. දැන් අර තරුණ හාමුදුරුවෝ අර
හෙම්බිරිස්සාව හැදිලා සද්දෙට හොටු සූරන එක ගැන අපි උපදේශය දුන්නාම උන්වහන්සේ කියපු කතාවත් එක්ක උන්වහන්සේ ඒකට ප්‍රතික්‍රියා දක්වපු ආකාරය මම අපේක්ෂා කරපු තත්වයක් නෙමෙයි. නමුත් එතනදී මගේ මනසටත් එකපාරටම ආවේ දැන් මේ මම දීපු උපදේශයට ඔහු එරෙහි වුණා වගේ අදහසක් තමයි එකපාරට ආවේ. නමුත් ඒ වෙලේම කල්පනා කළා නෑ එහෙම දෙයක් නෙමෙයි. මෙතන මොකද්ද සිද්ධ වුනේ? ඇයි මම මෙච්චර හොඳට පරිස්සමින් කල්පනා කරලා මේ ප්‍රකාශ කරපු දේ මේ කන පිටට ගියේ? මොකද්ද එතන වැරදිච්ච සාධකේ කියලා නැවත නැවත හේතු සාධක පරීක්ෂා කරනකොට තමයි මට දැනුනේ මගේ අතින්මයි වරද සිද්ධ වුනේ. මොකද්ද වරද? ඕනම කෙනෙක් තමන්ගේ වරද පෙන්වා දීම ප්‍රසිද්ධියේ අන් අය ඉදිරියේ හෙළි කරනවට අපි කවුරුත් කැමති නැහැ. ඒක පොදු මානසික තත්ත්වයක්. එතකොට එහෙමනම් පිරිස ඉදිරියේ කෙනෙකුගේ පුද්ගලික වරදක් හෙළි කිරීම සිද්ධ කරපු මම එතනදී වරදක් සිද්ධ කළා. එතකොට ඒ ටික දකින්නට පුළුවන් වෙන්නේ මමය ඔහුය කියලා බලන්නේ නැතුව මේ සාධක පිළිබඳව හේතුප්‍රත්‍ය වශයෙන් විමසා බැලුවොත් විතරයි. ඒ සාධක ගැන අපි කල්පනාකාරී නොවුනොත් මට මෙහෙම කළා, ඔහුට මෙහෙම කළා. නිසා ඔහුට රිද්දන්න ඕන. මම මගේ ආත්ම ගරුත්වයේ තියාගන්න ඕන කියලා අවසානයේ දැන් අර මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු මත්පැන් දීපු මිනිස්සෙක් ඔහුට කෙලින් යන්න බැරි වෙන්නේ ඇයි? ඔහු හැමතිස්සෙම උත්සාහ කරනවා අනිත් අයට අඟවන්න නෑ මට මොකුත් එහෙම ප්‍රශ්නයක් නෑ කියලා. එතකොට ඔහුට ඕන වෙනවා තමන්ගේ දුර්වලකම වහගන්න. එතකොට මේ මොකද්ද අර ආත්ම මානය. කියන්නේ හීනමානයක් මතුවෙනවා තමන් දැන් මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීමත් එක්කලා ඒකත් එක්කලා අනිත් අය ඉදිරියේ පෙනී හිටින්න ඕන වෙනවා නෑ එහෙම ප්‍රශ්නයක් නෑ වගේ. එතනම විකෘතියක් නිර්මාණය. අන්න ඒ වගේ අපිට අනිත් අය ඉදිරියේ මම රැකෙන්නට ඕන මම පරිස්සම් වෙන්න ඕන මගේ පෞරුෂය ආරක්ෂා කරගන්න ඕන අනිත් කෙනාට යට වෙන්න හොඳ නෑ කියලා තමන්ව රැකගන්න ඕන කියලා ආත්ම මූලිකව මතු වෙනකොටම අර්ථය අනර්ථය යෝග්‍ය අයෝග්‍ය සිහිය නුවණ ඔක්කොම ගිලිහිලා ගිහිල්ලා අර මාන පරවශ භාවයෙන් ආත්ම සංකල්පයෙන් අපි යට වෙනවා. එහෙම වුණොත් අපිට මේක අර්ථවත්ද අනර්ථවත්ද මොකක්වත් පිළිබඳව සිහි කල්පනාවෙන් සිතන්නට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සෑම අංග චලනයකදීම කායිකව සහ වාචසිකව අපි කරන සෑම ක්‍රියාවකදීම සෑම ඉරියව් පැවැත්වීමක සෑම චලනයකදීම එහි අර්ථය විමසා බලන්න ඕන සාර්ථක සම්පජඤ්ඤය ඒක සුදුසු නුසුදුසු බව විමසා බලන්න ඕන ගෝචර සම්පජඤ්ඤය සප්පාය සම්පජඤ්ඤය ඊළඟට තමන් ඒක සිහියෙන්ද කරන්න කියලා සැලකිලිමත් වෙන්න ඕන ගෝචර සම්පජඤ්ඤය ඊළඟට ආත්ම මූලික සංකල්පයකින්ද මේක කරන්නේ ඊට එහා ගිය පැහැදිලි දැක්මකින්ද කරන්න කියලා සැලකිලිමත් වෙන්න ඕන අසම්මෝහ සම්පජඤ්ඤය. එතකොට මෙන්න මේ ආකාරයට ඉදිරියට ගියත් පසුපසට ආවත් ඉදිරිය බැලුවත් වටපිට බැලුවත් ඒ වගේම අතක් පයක් හැකුලුවත් දිගෑරියත් ඇඳුමක් ඇඳත් භාජනයක් ගත්තත් කෑම කෑවත් පානයක් පානය කළා වුණත් වැසිකිලි කැසිකිලි ගියා වුණත් ඒ වගේම ගමන් කිරීම සිටගෙන සිටීම වාඩි වීම සයනය කිරීම කතා කිරීම නිහඬ වීම මේ හැම අවස්ථාවකදීම මේ සතර ආකාරයෙන් විමසා ඒ කටයුතු සිදු කරන්නට ඕන මේක මුලදී අපිට වෙහෙසකර කාර්යයක් වගේ දැනෙන්නට පුළුවන් මොකද හුරු පුරුදු නැති නිසා මේක දීර්ඝ කාලයක් මනසට හුරු වෙනකොට එක්තරා මනසේම ප්‍රභාවක් හැටියට මේ කරුණු අවදි වෙන්නට මතු වෙන්නට ගන්නවා වෙන වෙනම හිතන්නට අවශ්‍ය නැහැ මේ හැම එකක්ම එකවර අපට දැනෙන්නට පටන් ගන්නවා මනස අවදි වෙනකොට හරියට අපි S2 කරලා බැලුවාම බාහිර පරිසරයේ සිද්ධ වෙන හැම දෙයක්ම අපට එකවර ගෝචර වෙනවා එතකොට අපි හිතමු ඉදිරියේ ඉන්න කෙනා කතා කරනවා පිටිපස්සේ ඉන්න කෙනා අතපය හොලවනවා ඊට පිටිපස්සේ සතෙක් ඉන්නවා ඊට පිටිපස්සේ ගහක් තියෙනවා දැන් අපිට මේවා එක එක වෙන වෙනම හිතන්න දෙයක් නෑ මේ සමස්තය අපිට පේනවා මේ සමස්තය අතර තියෙන අන්තර් සම්බන්ධතාවයක් පේනවා S2 කරලා බලපු ගමන් අන්න ඒ වගේ අපේ මනස අවදි කරන්න පුහුණු කළාම එක් මොහොතක අපේ කය වැඩ කරන හැටි අපේ වචන වැඩ කරන හැටි අපේ සිත වැඩ කරන හැටි ඒකෙන් බාහිර ලෝකයට සිද්ධ වෙන්න යන දේ අනිත් අය ඒකට ප්‍රතික්‍රියා දක්වන ආකාරය මේ අවස්ථාව පරිසර මේ සියල්ලක් අපිට එකවර දැනෙන්නට ගන්නවා මනස
අවදි කරනකොට. ඉතින් එතනට යන්න නම් ටිකෙන් ටික අපි උත්සාහයෙන් මේ தත්ත්වය කුරුදු පුහුණු කළ යුතු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අජ්ජත් බහිද්ද තමන් පිළිබඳවත් අනුන් පිළිබඳවත් මේ විදිහට විමසා බලන්න දේශනා කළා. ඊට පස්සේ සමුදය වය මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම වශයෙන් මේ தත්ත්වය විමසා බලන්නට දේශනා කළා. මෙහෙම විමසා බලනකොට අවසානයේ අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හොති. අවසානයේ මෙතන මේ රූප પરම්පරාව පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත රූප මුල් කොටගත් රූප සමූහයක් සිතට අනුව ක්‍රියාත්මක වෙනවා හැරෙන්නට මෙහි සත්වයේ පුද්ගලික ආත්මයක් කියලා ගත යුතු කිසිවක් නැහැ කියන බව තා පැහැදිලිව විනිවිද පෙනෙන්නට ගන්නවා මේ ස්වභාවයෙන් සති සම්පජඤ්ඤය පුරුදු පුහුණු කිරීමෙන්. ඉතින් අපි හැමදාමත් මේ දේශනා පෙළේදී කතා කරනවා මේක පුද්ගලයෙක් හැටියට බලපාන්නේ කොහොමද සමාජයක් හැටියට බලපාන්නේ කොහොමද සාංශාරිකව බලපාන්නේ කොහොමද කියලා මේ වචන තුන ගත්තේ නැති වුණාට අපි මෙතෙක් වෙලා මේ පැහැදිලි කළේ ඒ කාරණේයි පෞද්ගලිකව තමන්ගේ පෞරුෂය සංවර්ධනය කරගන්න පිරිපුන් පෞරුෂයක් ඇති කරගන්න සමාජමය වශයෙන් ඒ සමාජය තුළ අපි අසුරු කරන අනිත් අයට අනර්ථයක් නොවි ඒ අයට යහපතක් කරන්න ඒ වගේම සාංශාරික වශයෙන් සති සම්පජඤ්ඤය දියුණු කරගෙන නිවන් දකින්න ඒ වගේම අපි යම්කිසි සමාජයක් ආයතනයක් පාලනය කරනවා ඒ ආයතනය තුල අනිත් අය කොහොමද කටයුතු කරන්නේ සහ තමන්ගේ తত্ত্বය තමන්ගේ තනතුර තමන්ගේ භූමිකාවට අනුව තමන් නිවැරදිව ක්‍රියා කරන්නේ කොහොමද මේ සෑම දෙයකටම අර්ථවත් බව ගෝචර භාවය ඒ වගේම සප්පාය භාවය අසම්මෝහ කියන මේ කරුණු හතර ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ සම්පජඤ්ඤ කොටස මේ සතිපට්ඨාන භාවනාවේ තාමත්ම සුවිශේෂ කොටසක්, තාමත්ම වැදගත් කොටසක්. දැන් අපිට අනිත් කරුණු ඒ අවස්ථාවට අදාළ. දැන් ආනාපාන සතිය අදාළ වෙන්නේ ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානයෙන් ඉන්න අවස්ථාවේ. ඒ වගේම ඉරියාපත ඉරියව් පැවැත්වීමේදී එහෙම එක් ඒවා එක තැනකට සීමා වුණාට මේ සම්පජඤ්ඤ කාණ්ඩය අපිට හැම මොහොතකම ක්‍රියාවට නංවන්න පුළුවන් පුහුණු කරන්නට පුළුවන් ඊටාම සුවිශේෂ භාවනා ක්‍රමයක්. ඒ නිසා මේක විතරක් ඉගෙන ගත්තා වුණත් යම්කිසි කෙනෙකුට ජීවිතය තාම සාර්ථක කරගන්න හොඳ පිරිපුන් පෞරුෂයක් ඇතුව ජීවත් වෙන්න අකුසලයෙන් වැළකීලා කුසල් දහම් කරන්න සති සම්පජඤ්ඤයෙන් සිත පුහුණු කරලා පුද්ගලිකවත් සමාජිකවත් සාංශාරිකවත් ඊටාම ශක්තිමත් ප්‍රතිපත්ති ක්‍රමයක් සකස් කරගන්න මේකෙන් පදනම සකස් කරගන්න පුළුවන්. ඉතින් මේ කරුණු සිහිනුවණින් වටහාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සතිය වගේම කරන කියන දේ පිළිබඳ සම්පජඤ්ඤය අවදි කරගන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණී කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා